ආයුබෝවන් නැවුම් දිනක් කියලා මම සියලු දෙනාම පිළිගන්නවා. එතකොට මම සුමග අධ්‍යාපන ආයතනයේ අනුර ශාන්තිලකවර්ධන ගුරුතුමා. අද මම ඔබ ඉදිරියට පැමිණ සිටින්නේ ඔබට ඉතාමත් වැදගත් පරිසරය සිංහල ගණිතය ප්‍රශ්න පත්‍ර 3ක් උගන්වන්න. ඔබ දැනටමත් මෙම ප්‍රශ්න පත්‍රය කරලා නැත්නම් පහළ තියෙන ලින්ක් එකට ගොස් මෙම ප්‍රශ්න පත්‍ර 3 කරන්න පුළුවන්. ඔබ එම ප්‍රශ්න පත්‍ර 3 කරලා නැත්නම් මම පිළිතුරු දාන විට සිතෙන් සිතා ගන්න තමන්ගේ උත්තරය. පිළිතුර දැම්මට පස්සේ ඒක හරිද වැරදිද කියලා සිතෙන්ම ග්‍රහණය කරගන්න පුළුවන්. ඒකත් හොඳ ඉගෙන ගැනීමක්. හරි ෂණික උත්තරය තමන්ගේ මනසට එම. එතකොට මෙම ප්‍රශ්න පත්‍රය ඔබ කළාට පස්සේ ඔබගේ යහළුවන්ට, යෙහෙලියන්ට, නෑදෑයන්ට, ඒ පාසල් වල ඒ දරුදැරියන්ට ෂෙයා කරන මෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද මේකෙන් කවුරු හරි දරුවෙක් යමක් ඉගෙන ගන්නව නම් ඒක ඔබටත් මහඟු පිනක් ගෙන දෙනවා. හොඳයි. එහෙමනම් අපි යමු පළවෙනි ප්‍රශ්නයට. නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. දැන් ඔබ රතු පෑන ළඟ තියෙන්න ඕන. මොකද මම කියන විදිහටම මේකට හරි දාන්න. හරි දාලා ලකුණු අපි පරීක්ෂා කරගන්නවා. 1. අවුරුද්දේ කාලයකට පමණක් පිපෙන මල් වර්ගයකි. අවුරුද්දේ කාලයකට පමණක් පිපෙන මල් වර්ගයේ දරුවෝ ඇහැල. ඇහැල මල. ඇහැල මල. මලක කොටසක් නොවන්නේ. මලක කොටසක් නොවන්නේ. එතකොට මලක කොටසක් නෙමෙයි මොකක්ද මලක කොටස නොවන්නේ? බීජ. බීජ. මලක කොටස නොවන්නේ බීජ. හරි. එතකොට ඔබට මම පොඩ්ඩක් වෙලාව තියලා තමයි පිළිතුරු කියන්නේ. මොකද ඒකට හේතුව ඔබට උත්තරේ හිතා ගන්න ඕන නිසා. මොකද මේක කරලා නැති විශාල පිරිසකුත් ඉන්න පුළුවන්. ඒකයි ඈ. අංක 3. සිත් පහන් කිරීමේ ක්‍රියාවලියේ තුන්වන පියවර. හරි. එතකොට තුන්වන පියවර වෙන්නේ අදිෂ්ඨානය. අදිෂ්ඨානය පිළිතුර 3 3. ඔව්. හින්දු ආගමිකයන්ගේ උත්සවයකි. හින්දු ආගමිකයන්ගේ උත්සවයකි. ඔව්. හින්දු ආගමිකයන්ගේ උත්සවය තමයි දීපවාලි උත්තරය. දීපවාලි. උත්තරය 3 4 3. දීපවාලි. 5. ක්‍රිස්තියානි ආගමිකයන්ගේ ආගමික ග්‍රන්ථය. ඔගොල්ලෝ හොඳටම මේක අහලා තියෙනවා. ක්‍රිස්තියානි කට්ටියගේ ඔව් ඒ මම හිතන්නේ ලෝකේ විශාලම ජනතාවක් අදහන ආගම තමයි ක්‍රිස්තියානි ධර්මය. ඉතින් මේකේ පොත තමයි බයිබලය. පිළිතුර 1. පිළිතුර 1. ලීයක සිදුරක් විදීමට ගන්නා උපකරණය. ලීයක සිදුරක් විදීමට ගන්නා උපකරණය. මම හිතන්නේ මේ උපකරණ ටික ඔක්කොම අර මම මගේ පරිසරය 2 කියන වීඩියෝ එකේ පෙන්නලා තියෙනවා සියලු කර්මාන්ත. මේ වඩු කර්මාන්තයේ සම්බන්ධව තියෙන සියලු උපකරණ බලපු නැති අය ඉන්නවනම් පරිසරය 2 කියන වීඩියෝ එක බලන්න. සිංහල පරිසරය කියලා ඇත්තේ දෙවෙනි වීඩියෝ එක 200 ඉඳලා මම හිතන්න තියෙන ප්‍රශ්න වීඩියෝ එක බලන්න. ඉතා වැදගත්. එහෙනම් 6 පිළිතුර ලීයක සිදුරක් විදීමට අවශ්‍ය වෙන්නේ බුරුමය. අංක 7. ලේන්සුවක මලක් මැසීමට ඕන මැහුම් ක්‍රමය. ඔව්. ලේන්සුවකට මලක් මහන්න අපිට මොකක්ද ඕන වෙන්නේ? අංක 7 පිළිතුර 2 දම්වැල්. පිළිතුර දම්වැල් මැස්ම තමයි අපිට ඒකට ඕන වෙන්නේ. දැන් හැම එකකටම හරිය ගානේ දාගන්න. රතු පෑනක් අරන් හරිය ගානේ දාගන්න. අංක 8. ශාක භක්ෂක සත්වයෙකු වන්නේ. ශාක භක්ෂක සත්වයෙකු වන්නේ. මේ මොහොතේ ඔබට පේනවා ඇටි කුකුලා කියන සතා පක්ෂියා ඇත්තටම මාංශ භක්ෂකත් වෙනවා. කියන්නේ සර්ව භක්ෂකයි. ඌ පොඩි පොඩි කෘමි සතුන් හැම ආහාරයට අනිවාර්යයෙන්ම ගන්නවා. ගොළු බෙල්ලවත් කනවනේ. ඒ වගේම මයිනත් එහෙමයි. හරකා ගෑඟේ ඉන්න කිනි තුල්ලව කනවා. ඒ වගේම මයිනා පළතුරු වර්ගත් කනවා. ඉතින් ඒක හින්දා යත් සර්ව භක්ෂකයි. ඒ දෙන්නවම කොහොමත් ගන්න බෑ. ඉතින් ඒක නිසා මේකේ ගන්න පුළුවන් උත්තරේ තමයි ලේනා. මොකද ලේනා ගොඩක් පළවැලමනේ බුදින්නේ. පළවැලම තමයි බුදින්නේ. ඉතින් මස් කනවා ලේනා අපි සාමාන්‍යයෙන් මාංශ දැකලම නැති තරම්
ඒක නිසා පිළිතුර 8 ආසන්න පිළිතුර ලෙස 1. පිළිතුර ලේන. ජාතික කොඩියේ ඇති සංකේතයක් නොවන්නේ. ඔව්. ජාතික කොඩියට තියෙන සංකේතයක් නෙමෙයිලු නේද? ජාතික කොඩිය එතකොට තියෙනවද පුන් කලස? නැහැ. 9 උත්තරේ 3. ගස් බෙනවල සිටින සතෙකි. දැන් මේ ගස්වල බෙන හාරගෙන ඉන්නවා මේ සතා. එතකොට එයා කවුද කියලා අහන්නේ. එතකොට ඌ ගස් වලට කොට කොට යනවත් ඕගොල්ලෝ දැකලා තියෙනවා. නේද? අර කෙසෙල් ගසට කොට පුදාට හොට පැටලෙනවා කියන්නේ. එහෙනම් 10 පිළිතුර 2. 10 පිළිතුර 2. දැන් එතකොට පළවෙනි අදියර ඉවරයි. ඒ පළවෙනි අදියරට හරි 10 නම් ඔයාට ලකුණු 10ක් ලැබෙනවා. හරි ලකුණු 10ක් ලැබෙනවා. හරි 9 නම් 9යි ඈ. ඒ විදිහට තමයි මේක අපි ගලපන්නේ. පහත සඳහන් වැකි හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න කියලා කියනවා. එතකොට ඔයා හරියක් දාලා තිබුණොත් ඒක උත්තරේ හරි ගියොත් හරි. නැත්තම් වැරදි ඈ. අංක 1. ගැඩ විලා පාද නොමැති සතෙකි. ගැඩ විලා පාද නොමැති සතෙකි. ඔව් මේක හරිද වැරදිද? මේ පිළිතුර හරි. දැන් මේක ඔයා හරියක් දාලා තියෙනවද බලන්න. කළා නැත්තම් හිතෙන් ඒක හරි කියලා හිතුවද බලන්න. අන්න එහෙම හිතුවනම් පිළිතුරට හරියක් දාගන්න. එහෙනම් ඒක වැරද්දක් කියලා ඔයා දාලා තිබුණොත් ඒක වැරදි ඈ. එහෙනම් එකේ හරි. 2. කෙටීම සඳහා වංගෙඩිය භාවිතා කරයි. කෙටීම සඳහා වංගෙඩිය භාවිතා කරයි. ඇත්තරම කොටන්න භාවිතා කරනවා වංගෙඩිය. හරි. ඔයා හරියක් දාලා නම් ඒකට තව හරියක් රතු පෑනින් දාගන්න. තව හරියක් රතු පෑනින් දාගන්න. හැබැයි ඔයා වැරද්දක් දාලා තියෙනවා නම් රතු පෑනින් වැරද්දක් දාගන්න ඈ. අංක 3. පනාව පෞද්ගලික උපකරණයකි. පනාව. දැන් ඔයා පීරන පනාවෙන් අම්මා පීරනවද? ඈ ඊළඟට අම්මා පීරන පනාවෙන් තාත්තා පීරනවද? එසේ පීරුවොත් ඔළුවේ හිසේ හැදෙන එක එක රෝග Tamanටත් බෝ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් දත් මදින බුරුසුව. ඔයා දත් මදින බුරුසුවෙන් අම්මා මදිනවද? අම්මා මදින එකෙන් තාත්තා මදිනවද? නැහැ නේද? ඉතින් ඒක හින්දා ඇත්ත වශයෙන්ම මේක පෞද්ගලිකයි. හරි. දැන් ඔයා හරියක් දාලා තියෙනවා නම් මේ රතු පෑනෙන් නැවත හරියක් දාගන්න. වැරදි දාලා තියෙනවා නම් ඇත්තරම වැරදි. ශාකයක් වැඩිවීමට හිරු එළිය අවශ්‍ය නැත. මීට පෙරත් උගන්වලා තියෙනවා පරීක්ෂණයක් පවා මේ ශාකයක් වැඩෙන්න අනිවාර්යෙන් ඒ ශාකයේ තියෙන කොළ පාට කියන පත්‍ර වලින් සූර්යාලෝකය උරා ගන්නවා. ඒකට අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණය වෙනවා. ඒතර ආහාර නිපදවන්න ශාක ප්‍රභා සංශ්ලේෂණය කරනවා. සූර්යාලෝකය උරාගෙන ඒක විශේෂ ක්‍රියාවලියක්. ඒක සත්තුන්ට කරන්න බෑ. ඒක ලෝකේ තියෙන ශාක පමණයි කරන්නේ. එහෙනම් අපට ආහාර දෙන්නේ කවුද? ශාක. එහෙනම් ගස් කපන එකද හොඳ වවන එකද? තව තවත් ශාක වර්ධනය කරන එක තමයි හොඳ. එහෙනම් හිරු එළිය අවශ්‍ය නැත කියලා තියෙනවා. මේක වැරදි. දැන් වැරද්ද දාලා තියෙන අය රතු පෑනෙන් හරියක් දාගන්න. වැරද්ද දාලා තිනවා නම් හරියක් දාගන්න. මේක පටල ගන්න එපා. අංක 5. ජාතික කොඩියේ රතු පසුබිමෙන් ජාතියේ එකමුතු බව පෙන්눔 කරයි. ජාතික කොඩියේ රතු පසුබිමෙන් ජාතියේ එකමුතු බව පෙන්눔 කරයි. එකමුතු බව පෙන්눔 කරනවද රතු පාටි? අපෝ නෑ. එහෙනම් මේක වැරදි. ඔයා මේකට වැරද්දක් දාලා තියෙනවා නම් හරියක් දාගන්න. වැරදි නම් විතරයි හරි ඈ. ඒක හරි දාලා නම් වැරද්ද දාගන්න. අංක 6. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ පියවර 4ක් ඇත. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ පියවර 4ක් ඇත. හරි. ඒක ඇත්තටම වැරදි නේද? සිත් පහන් කිරීමට පියවර 5යි. එහෙනම් මේක වැරදි. මේක වැරදි. හරි දැන් වැරද්ද ආපු අය හරි දාන්න. අංක 7. රණවරා ඖෂධීය පාන වර්ගයකි. රණවරා ඖෂධීය පාන වර්ගයකි. එතකොට ඇත්තටම රණවරා ඇත්තටම හොඳම ඖෂධීය පානයක්. ඒක හරි.
පිළිතුර එතකොට හරියක් දාලා නම් ඔයා හරියක් දාගන්න. අංක 8 වලි කුකුලා ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා වේ. වලි කුකුලා ශ්‍රී ලංකාවේ ජාතික සත්වයාලු. ඔයා හිතන්නේ මේක ජාතික සත්වයද කියලා? නැහැ. වැරදි. ඌ ජාතික පක්ෂියා නේද? ජාතික සත්වයා එතකොට මේ දඬුලේනා. එහෙනම් වැරදි අය හරි දාගන්න. වැරදි අයයි හරි දාගන්නේ ඈ. අංක 9 ගිනි ගොඩවල් ගැසීම සතුන්ට හානි කර නොවේ කියනවා. දැන් ඔයා හිතන්නකෝ ඔයා පොළවේ අම්මලා තාත්තලා මේ ඉන්න අය ඔක්කොම කොළ අතු ගන්නවනේ. පාරවල් වල කුණු ගොඩවල් වල කොළ අතු ගාලා ගොඩවල් ගහනවා. ගොඩවල් ගහලා තියලා සමහර ආච්චිලා පවා එහෙම කොළ අතු ගාලා තියලා ඊට පස්සේ ඉතින් ඔහොම තියෙනවා. කොළ ගොඩවල් තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි හිතමු පොහොය දවස ආවා කියලා. ඉතින් පොහොය දවසට මාළු මස් මුකුත් කන්නෙත් නැතුව මුකුත් කන්නේ නැහැ. මාංශ මුකුත් නැහැ. බිත්තරයක්වත් කන්නේ නැහැ. හාල් මැස්සෙක්වත් කන්නේ නැහැ. සිල් ගන්න යනවා. සිල් අරගෙන ඇවිල්ලා හවස මොකද කරන්නේ? අර කුණු ගොඩ ගිනි තියනවා. කුණු ගොඩ ගිනි තියනවා. දැන් මෙයා දන්නේ නැහැ මේ කුණු ගොඩේ සත්තු මිලියන ගාණක් ඉන්නවා කියලා. මිලියන ගාණක්. පොළවේ ඉන්න පාංශු ජීවි ඉන්නවා, ශුද්‍ර ජීවි ඉන්නවා, බැක්ටීරියා ඉන්නවා. අර සත්තු මිලියන ගානම මැරෙනවා. ඒ කියන්නේ ප්‍රාණඝාත අකුසල කර්ම කරනවා මිලියන ගාණක්. මම හිතන්නේ ඒක නොදන්න කමින්ද එහෙම නැත්තම් දැන සිතාමද කියන එක තමයි ප්‍රශ්නේ. මින් පස්සේවත් එසේ නොකරන්න කියලා මම කියනවා. අනික කුණු ගිනි තිබීමෙන් ඒ කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් වැනි අහිතකර වායු අපේ උඩුගුවනේ තියෙන ඕසෝන් ස්තරයට එකතු වෙලා ඕසෝන් ස්තරේ paludu වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පරිසර දූෂණය වෙනවා. පරිසර දූෂණය වෙනවා. ඒ වගේම සත්තු මැරෙනවා. ඉතින් එවැනි දේවල් කරන්නේ මම හිතන මට්ටමින් මොලේ කලඳක්වත් නැති අය. මොලේ අබමල් රේණුවක් කලඳක්වත් නැති අය. ඔබ එසේ කරනවා නම් මින් පස්සේවත් ඕක නතර කරගන්න. කුණු ගිනි තියෙන එක. ඒ කොළ වර්ග ඔක්කොම එකතු කරලා කොම්පෝස්ට් හදාගන්න. බඳුන් වලට දාලා, දිරන්න දාලා කොම්පෝස්ට් හදාගන්න. නැත්තම් වෙනව බඳුන් නැත්තම් මේ හදාගන්න තමන්ගේ මොන හරි කොටුවක් මොකක් හරි එහෙම තියෙනවනම් ලී ටිකකින් වට කරලා ගොඩවල් ගහලා දිරන්න ඇරලා ඒවා ශාක වලට දාන්න. එහෙමත් කරන්න බැරි අය සමහර විට කියයි මට එහෙමවත් කරන්න බෑ මුළු අත්තම කොන්ක්‍රීට් කරලා කියලා. ඔක්කොම එකතු කරලා තියලා බෑග් වලට දාලා පාරට තියන නගර සභාවට අරින්න. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? මේක ප්‍රතිචක්‍රීකරණය කරනවා. නගර සභාව මේවා ගෙනහිලා පුච්චන්නේ නැහෙනේ. නේද? ප්‍රතිචක්‍රීකරණය කරලා නැවත මොන හරි හදනවා. 9 පිළිතුර හානි කර නොවේ කියලා තියෙන්නේ වැරදි. එහෙමනම් 9 පිළිතුර වැරදි දාපු අය හරි දාගන්න. වැරදි දාපු අය හරි දාගන්න. හරි. අංක 3. නිවැරදි පිළිතුර තෝරා යා කරන්න. නිවැරදි පිළිතුර තෝරා යා කරන්නලු. රාත්‍රියට පිපෙන මලකි. දැන් ඔයගොල්ලන්ගේ ගෙවල් වල ඇත්තටම මේ පුෂ්පය තියෙනවා. මේක හරි ලස්සනයි. රාත්‍රියට පිපෙන මල මොකද්ද? කඩුපුල් මල. සුවඳ විහිදෙනවා දසත. කඩුපුල් වවා ගන්න. එතකොට ඒකට හරියක් දාගන්න යා කරලා නම්. දැන් මේක කෙලින්ම ඉරක් ගහන්න කියලා එහෙම නැහැ. කෙසේ හෝ යා කරලා නම් හරි. අංක 2. ඖෂධීය පානයක් ලෙස ගන්නා මලකි. මේක ඖෂධ හදන්න ගන්නවා. මෙම ගසකුත් gedara නිවසේ වත්තේ ඉඩ පහසු තැනක වවා ගන්නවා නම් ගොඩක් හොඳයි. ඖෂධීය පානය බෙලිමල්. රාත්‍රී කාලයේදී දැකිය හැකි සතෙකි. ඔව්. රැට ඔයාට බලන්න පුළුවන් සතෙක්. රැට දකින්න පුළුවන් සතෙක් මෙතන ඉන්නේ වැන් ඈ. දැන් මෙතන නැති ඒවත් තියෙනවනේ. නේද? මෙතන නැති ඒවත් තියෙනවා. කවුද මෙයා? උලමා. උලමා. හරි. බිත්තර මගින් බෝවේ. බිත්තර මගින් බෝවේ. බිත්තර මගින් බෝ වෙන සතෙක් තමයි ඉල්ලන්නේ. බිත්තර මගින් බෝ වෙන සතා මෙතන ඉන්න කිඹුලා. පිළිතුර කිඹුලා. නත්තල් උත්සවය පවත්වන මාසය වන්නේ. නත්තල් උත්සවය පවත්වන මාසය තමයි දෙසැම්බර් මාසය. දෙසැම්බර් මාසය. එතකොට හරි 5යි ලකුණු. දැන් ලකුණු කියලා දාන්න ඕනේ නැහැ. නිකන් හරි ටික විතරයි දායන්නේ. ලකුණු මුකුත් දාන්න එපා. දැන් ඕගොල්ලන්ට දීලා තියෙනවා රූප. හැබැයි මේ රූප හිතලා නෙමෙයි ලියන්න ඕන. රූපවල පිළිතුරු තියෙනවා යට. එකෙන් තෝරලා හිස්තැනේ ලියන්න. රූප සටහන් නම් කරන්න. නම් කරන ගැල් ලියනවා.
දරුවෝ දන්නවා ගොයන් කැපීමට ගන්න උපකරණය මොකක්ද මේ තියෙන්නේ? ඔව්. දෑ කැත්ත. දැන් සමහර අය දෑ අමතක කළා මේකට මේ කැත්ත කියලාත් ලියලා ඇති. කැත්ත ලිව්වොත් වැරදි ඈ. බොරුවට රවට්ටන්න බොරු උත්තරයක් දෙනවා. උත්තරය දෑ කැත්ත. දැන් පිළිතුර වැරදි නම් මේක කරපු අය ඉන්නවනම් print out අරන් හරි කොහොම හරි ඒ උත්තරේ ලියා ගන්න. දෑ කැත්ත කියලා. හිතපු අය සිතෙන් සිතා ගන්න. අංක 2. මොකක්ද මේ? මාමලා කුෂි කර්මාන්තයේ ගොයන් කර්මාන්තයේදී ඒ ගොයම් පාගන විට මැඩුවම් හලා බෑම සඳහා ඒ කියන්නේ පෑගෙන ගොයම් ටික අවුස්සන්න වගේවට අපි මේක යොදා ගන්නවා උකුණු ගස. උත්තරේ දරුවෝ උකුණු ගස. උකුණු ගස කියපු අය හරි දාගන්න. ඊළඟ තුන්වෙනි එක නම් 3 4 ආයි 4 අපගේ පරිසරයේ 2 කියන වීඩියෝ එකේ පෙන්නුවා. මේක ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. අනිවාර්යෙන් බලන්න බලලා නැති අය සුමග channel එකට ගිහිල්ලා බලන්න පුළුවන් පරිසරයේ 2 කියන එක. මොකද්ද මේ උපකරණය? එතකොට අපි බලමු. දඬු අඬුව. දඬු අඬුව වචන දෙකයි ඈ. එකකට ලිව්වොත් වැරදි. ඩයන සංඥක. ඊළඟ එකට අපි එනවා. එතකොට නියනට තට්ටු කිරීමට තමයි මේක ගන්නෙ. දඬු අඬුව ගන්නෙ මොකක් හරි යමක් තදින් අල්ලා ගැනීමට. යකඩයක් වගේ එකක්. එතකොට අතකොළුව භාවිතා කරනවා නියනට තට්ටු කිරීමට. මොන හරි කැටයම් කපන්න. එහෙම නැත්නම් උළුවස්සක වගේ ඇනහයි කරනකොට ඇලිස් කටුවට තට්ටු කරනවා මේකෙන්. ඇලිස් කටුව කියන එකට ඒ වගේ දැන් මේකත් දෙකට කල්ලා ලියන්න එපා. අත එකක් කොළුව කියලා ලියන්න එපා ඈ. අත කොළුව තනි වචනේ. දෙකක් ලියුවොත් වැරදි. හරියක් දාගන්න. අංක 5. මසුන් ඇල්ලීමට යොදා ගන්නවා කුඩා මසුන් ප්‍රමාණයක්. ඔයගොල්ලෝ සමහර විට ඔය ඔයගොල්ලන්ගේ ටැංකි වල ඉන්න මස්සය අල්ලන්නත් සමහර අය මේක යොදා ගන්නවා නේද? මොකක්ද එහෙනම් මේක? අතංගුව. පිළිතුර අතංගුව. අතංගුව. අංක 6. බාසුන්නේ මාමා ලෑල්ලක හරි කෙලින් රේඛාවක් ගහන්න. මොකද දිග මට්ටම් ලියක් තියලා ඉරි ගහන්නේ නැහැ. නේද? දිග ටේප් තියලා ගහන්නෙත් නැහැ. මේකේ පොඩි ඇණයක් තියෙනවා. මේක ගානට ලෑල්ල ඇතුළට දාලා හිර කරලා ඇදගෙන යනකොට ලෑල්ලේ රේඛාවට සමාන්තරව රේඛාවක් සටහන් වෙනවා. එතකොට ඒක කපන්න හරි පහසුයි. ඒකත් අපේ පරිසර වීඩියෝ එකේ තියෙනවා. බලන්න වරක්කලේ භාවිතා කරන හැටි. දැන් මේකත් දෙකට කල්ලා එහෙම ලියන්න එපා. වරක් එකක් කලය එකක් කියලා. ලියුව ගමන් වැරදි. වරක් කලය හරි දාගන්න. වරක් කලය. ඊළඟ එක. ආහාරයක් ලෙස ගන්නා මලකි. අංක 5 ඉන්නේ අපි ඈ. 5 එක. ආහාරයක් ලෙස ගන්නා මලකි. එතකොට අඹ මල් හැම උයලා කාලා තියනවද? හපෝ නෑ. එහෙනම් මොකද්ද උත්තරය? කතුරු මුරුංගා මල්. එතකොට මේක ලියන්න හිස්තැනේ ඉඩ මදි නම් ලියන්න හිස්තැනේ සමහර විට හිස්තැන් පුරවන්නනේ කියන්නේ. ඉඩ මදි නම් පොඩ්ඩක් පහලට කරලා ලියුණත් ඒක ගැටලුවක් නෑ. හරි දාගන්න. පාද නොමැති සතෙකි. පාද නෑ මෙයාට. කවුද මෙයා? ගැඩවිලා. පාද නැහැ ගැඩවිලා. ජාතික කොඩියේ ජාතික අභිමානය පෙන්눔 කරන සංකේතය. මේ ජාතික අභිමානය. ඔව් අභිමානය අපිට පෙන්눔 කරනවා මොකෙන්ද? ජාතික අභිමානය රත්සු පැහැති පසුබිම. රතු පැහැති පසුබිම. රතු පැහැති පසුබිම. හරි. අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 4. පෙරදිග මුතු ඇටයයි මේ ගීතය ගායනා කළේ කවුද අහනවා. පිළිතුරු දෙකක් දෙනවා. එකක් ලතා වල්පොල මහත්මිය, අනිත් එක නන්දා මාලනී මහත්මිය. ඔව් පිළිතුර ඔයගලන්ට උගන්වලා තියෙනවා. මේ ගීතේ මම උගන්වලා තියෙනවා. ලතා වල්පොල මහත්මියයි. ලතා වල්පොල මහත්මියයි.
වඩු කර්මාන්තයේ සඳහා යොදා ගනු ලබන උපකරණය. වඩු කර්මාන්තයේ සඳහා යොදා ගනු ලබන උපකරණය. ඔව් ඒකට යොදා ගන්නවා යතු කැටය. පිළිතුර යතු කැටය. යතු කැටය. හොඳයි. අපි එනවා ඊළඟ එකට. පිළිතුරු සපයන්න. අන්න දැන් ඔයාට වරහන් වලින්වත් කොහෙන්වත් දීලා නැහැ. දැන් ඉතින් ඔයාම හිතලා සපයන්න වෙනවා. 6 ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද? ඔයගෙන් අහනවා ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය. මොකද්ද පිළිතුර? මානෙල්. පිළිතුර මානෙල්. හැබැයි නිල් මානෙල් ලියපු ගමන් වැරදි. මානෙල් මල කියලා ලියපු ගමන් වැරදි ඈ. මානෙල් විතරයි අකුරු 3යි. රාජ්‍ය ලාංඡනයේ පුන් කලසින් පිළිබිඹුවන්නේ කුමක්ද? ඔව්. රාජ්‍ය ලාංඡනයේ පුන් කලසින් පිළිබිඹු වෙනවා සෞභාග්‍ය හා පරිපූර්ණ බව. සෞභාග්‍ය හා පරිපූර්ණ බව පිළිතුර. අංක 3. මෙම වසරේ හජ්ජි උත්සවය පැවැත්වෙන්නේ කුමන දිනේද? මේ ඇත්තට මේ අලුත් නිර්දේශයේ මේවා වසරින් වසර වෙනස් වෙනවනේ. වෙනස් වෙන පිළිතුරක් මේක. එතකොට මෙම වසරේ හජ්ජි උත්සවය පැවැත්වෙන දිනය අහනවා. ඔව්. අගෝස්තු 1. එතකොට මේක අගෝස්තු පළමු වනදා කියලා ලිව්වත් හරි ඈ. අගෝස්තු 1 නැත්නම් අගෝස්තු පළමු වනදා. හරියට දාගන්න. ශ්‍රී ලංකාවේ භාණ්ඩයක තත්ත්ව ඒ කියන්නේ ප්‍රමිති සලකුණ තත්ත්ව සහතිකය අහනවා. නේද? ශ්‍රී ලංකාවේ භාණ්ඩයක මේ තත්ත්ව සලකුණ ආනවා. එතකොට අපි එකට කියනවා ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් SLS. පිළිතුර SLS. මෙය සූර්ය නමස්කාරයේ කීවෙනි අංගයද? ඔයගෙන් අහනවා මේක මේ සූර්ය නමස්කාරයේ කීවෙනි පියවරද කියලා. මේ පියවර 6. 6 වන පියවර තමයි මේ තියෙන්නේ. 6 නම් හරියට දාගන්න. සිංහල ලිව්වත් හරියයි 6 වන පියවර කියලා. අංක 7. පරීක්ෂණයක්. මේ පරීක්ෂණය සියලු ළමයි ඒ පන්ති කාමරවල කරලා තියෙන්න ඕන. පන්ති කාමරේ කරේ නැත්නම් දැන් මේ මම කියන නිසා කරන්න. ගන්න පොඩි ප්ලාස්ටික් බෝතල් දෙකක්. හරි? මහා උස නෙමෙයි පොඩි. අරගෙන ගලව ගන්න පොඩි කූඩලු පැල දෙකක්. එක සමාන සයිස් කූඩලු ගස් දෙකක්. යා පොඩිම නෙමෙයි සාමාන්‍ය සයිස්. ගලවලා අර බෝතල් දෙකටම වතුර පුරවන්න 3 කාලක් විතර. එකකට නිල් දිය කරන ලද හොඳට නිල් ටිකක් දාලා දිය කරන ලද වතුර තියන්න. අනික පිරිසිදු ජලය තියන්න. දැන් මේ ගලවලා ගත්ත ගමන් ගස් දෙක මේ බෝතල් දෙකට ගිල්ලන්න. මුල් ටික නොකඩෙන්නේ. බෝතල් දෙකේ ගිල්ලලා දින 3ක් විතර තියන්න බලන්න. මොකද වෙන්නේ? අර නිල් වතුර දාපු බඳුනේ ගස නිල් පාට වෙනවා. එහෙමනම් අර එසේනම් අර මුල් වලින් නිලුත් සමග ජලය උරා ගන්නවා. පේනව නේද? ඇත්තටම ශාකවල විශේෂ ලක්ෂණයක්. ඉතින් මේක හොඳද? ඉතින් ශාකයට අවශ්‍ය ඒ පෝෂක කොටස් උරා ගන්නවා. ශාකයට හොඳයි. නමුත් මිනිස්සුන්ට නම් සමහර අවස්ථාවලදී අහිත කරයි. ඇයි? ඔය කුඹුරු ආශ්‍රිත තියෙන කංකුම් පාත්ති, කොහිල කොරටු, කොහිල හිම වවලා තියෙන තැන්, ජලාශ්‍රිත තැන් වල වැවෙන විශේෂයෙන් කුඹුරු ආශ්‍රිත. ඒ කියන්නේ කෘමිනාශක යොදන තැන්වල තියෙන ඒ ශාකවලට ඒ කෘමිනාශක උරා ගන්නවා. අනිවාර්යයෙන්ම උරා ගන්නවා. ඊට පස්සේ මිනිසා කනවා. කෑවහම මොකද වෙන්නේ? මිනිසාට මෙන්න වකුගඩුව අමාරුව හැදෙනවා. විශේෂයෙන් කෘමිනාශක ගසන තැන්වල ඇති ගස් වලට ඒ කෘමිනාශක උරා ගන්නවා. ඉතින් ඔයා කනවා. කෑවහම ඔයාගේ ඇඟ පුරාම කෘමිනාශක හැදෙන ප්‍රධාන අංක එකේ ලෙඩේ තමයි වකුගඩු බද්ධය. දැන් ඔය අනුරාධපුර පොළොන්නරුව පැත්තේ එහෙමනේ ගොඩාක් වෙන්නේ. කුෂි කර්මාන්තේනේ තියෙන්නේ. නේද? ඒ කෘමිනාශක, ඒතකොට වල්නාශක දෙකම බලපානවා. ඉහත පරීක්ෂණය සඳහා සුදුසු ශාකය කූඩලු. ඇයි කූඩලු ගන්නෙ? කූඩලු ගහ විනිවිද පේනවා. අර නිකන් සෙලෝ ප්ලේන් වගේ. ඒක විනිවිද පෙනීම නිසා තමයි අපි කූඩලු ගන්නෙ. දින 2කට 3කට පසු පැලවලට සිදු වූ වෙනස. ඔව්. පැල මොකද වෙන්නේ? දින 2ක් 3ක් ගියාම. එතකොට අර වර්ණ
පාට කළ ජලයේ තිබූ පැලය වර්ණ වී ඇත. ඒවට එක් කරන්න පුළුවන්. මේකේ තියෙනවා පාට කළ ජලය කියලා. ඉතින් ලියන්න පාට කළ ජලය ඇති පැලය බඳුනේ ඇති පැලය වර්ණ වී ඇත. පාට කළ ජලයේ තිබූ පැලය වර්ණ වී නිකම්ම වර්ණ වී කියලා ලියන්න එපා. අපි දන්නේ නැහැනේ මොකද්ද කියලා. අනිවාර්යෙන් ලියන්න ඕන පාට කළ ජලය කියලා. ගොළු බෙල්ලන්ව ආහාරයට ගන්නා සතා. දැන් සත්තු ටික ඔක්කොම යට දාලා ඉන්නවා. ඉතින් අහනවා මේ ගොළු බෙල්ලව ආහාරයට ගන්නෙ කවුද කියලා. එතකොට ගොළු බෙල්ලව ආහාරයට ගන්න සතා තමයි ඇටි කුකුලා. පස සරු කරන සතෙකි. පස සාර කරනවා නේද? කවුද මේ? වේයා. පිළිතුර වේයා. ක්‍රීඩා සඳහා යොදා ගන්නා සතෙකි. ක්‍රීඩා සඳහා යොදා ගන්නා සතෙක් අංක 3 කවුද? අශ්වයා. පිළිතුර අශ්වයා. කුඹුරු වල දැකිය හැකි සතෙකි. කුඹුරු වල දැකිය හැකි සතෙකි. පිළිතුර ගෙම්බා. පිළිතුර ගෙම්බා. නිවාස ආරක්ෂාවට ඇති කරන සතෙකි. නිවාස ආරක්ෂාවට ඇති කරන සතෙකි. මේ ගෙවල් ආරක්ෂා කරන්න නේද? ගෙවල් ආරක්ෂා කරන්න ඇති කරනවමු. හරි. කවුද මෙයා? බල්ලා. පිළිතුර බල්ලා. දැන් එහෙනම් ඒකට 8 වෙනි ප්‍රශ්නෙට හරි 5ක් ඇවිල්ලා ඇති. අපි යනවා මේ ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නය. මේක ටිකක් පැහැදිලි කරන්න ඕන. එතකොට මේ මලක කොටස් ඕගලන්ට ඇත්තටම උගන්වලා තියෙනවා. මලේ කොටස් නම් කරන්න කියලා තමයි කියන්නේ. මෙතෙන්දී ඇත්තටම මේ වැඩි හිටියොත් පොඩ්ඩක් දැනගන්න දේවල් තියෙනවා. දැන් ඒක මෙතෙන්දී මම කියන්නම ඕන. දැන් සමහර අය කියනවා අනේ අපේ ගෙදර ගස් ලැබු ගහක් තියෙනවා මේකේ මල් තියෙනවා ගෙඩි නැහැ කියලා. ඒක නිසා ඒ ගැන අපි පොඩ්ඩක් සඳහන් කළොත් අපි ඉස්සෙල්ලා මේකේ උත්තර ටික දාලා ඉමුකෝ නේද? පිළිතුරු ටික මේකේ දාලා ඉමුකෝ. දැන් ඔයගොල්ලෝ දන්නවා ගොඩාක් මල් වල උඩම තියෙනවා රේණු. රේණු තියෙනවා. ඉතින් ඔයගලන්ට උගන්වලා තියෙනවා රේණු. මොකක් හරි අතින් ඇල්ලුවොත් මේ රේණු අපේ ඇත්තටම මේ ගෑවෙනවා. රේණු තියෙනවා. රේණු වලට රේණු අසලම කලංකය කියලා එකකුත් තියෙනවා ඈ. කලංකය, කීලය. දැන් ඒවා ඔයගලන්ට උගන්වන්නේ නැහැ. කලංකය කීලය උගන්වන්නේ නැහැ. ඔයගලන්ට උගන්වන්නේ මේක රේණු කියලා. ඊළඟට තියෙනවා අර ලස්සනට නේද? අර සත්තු ආකර්ෂණය කරගන්න පෙති. මල් පෙති. මල් පෙති වලට පෙර පිළිතුර ලැබුණ මණිපත්‍ර කියලා ප්‍රශ්නයක් නැහැ. මණිපත්‍ර වලට හරි දාගන්න. අර කොළ පාට මණිය කියන්නේ. අපි ඒකට මණිය කියලාත් හඳුන්වනවා. ඕනම් පුෂ්පයක යටින් එනවා මණිපත්‍ර කියලා එකක්. අර කොළ පාටෙන් තියෙන මල රතු පාටයි යට කොටස නිකන් කොළ පාට පොඩි පත්‍ර වගේ. ආරක්ෂාවට වගේ තියෙන්නේ මණිපත්‍රය. හරි දාගන්න. එතකොට පෙති. මල් පෙති කිව්වත් හරි මල් පෙත්ත කිව්වත් හරි ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් මේ පුෂ්පයක ඒ කොටස් තියෙනවා කියලා මම කිව්වනේ. එතකොට දරුවෝ මේ පුෂ්ප ලෝකයේ කොටස් දෙකකට වෙන් කරනවා. දිවිලිංගික සහ ඒකලිංගික. ඇත්තටම ශාක වර්ග. දිවිලිංගික ශාක මල් පිපෙන ශාක තියෙනවා. ඒකලිංගික මල් පිපෙන ශාක තියෙනවා. දැන් මේ පුෂ්පයක පළහට ගන්න එක ඕගලන්ට ශිෂ්‍යත්වයට උගන්වලා තියෙනවා. උගන්වනවා ඇත්තටම. ඒතර පළහට ගන්න නම් බඹරෙක් සමනලෙක් මොකෙක් හරි ඇවිල්ලා මේකේ පැණි උරා බොනකොට රේණුගේ කකුලේ ගෑවෙනවා. රේණු ටික ගෑවිලා. එතකොට ඒ ගෑවෙන රේණු ඒකෙම තියෙනවා ඒ මලේම තියෙනවා ජායාංගය කියලා කොටසක්. ඔය දැන් රේණු වලට පහලින් තියෙන ජායාංගය. එතකොට අර රේණු ටික ජායාංගයේ ගෑවෙනවා. ගෑවුනහම මොකද වෙන්නේ? මේ මල විකසනය වෙනවා. විකසනය වෙලා ඵලයක් හට ගන්නවා. එතකොට එකම මලේ මේ ජායාංගය සහ පූමාංගය යන කොටස් දෙකම තියෙන්න පුළුවන්.
ජායාංගයේ සහ පූමාංගයේ. එතකොට එකම මලේ මොකද මේ මල් කොටස් දෙකයි. පිරිමි මල් සහ ගැහැණු මල්. එතකොට මේ වදමල කියන මලේ ඇත්තටම පිරිමි කොටසයි ගැහැණු කොටසයි දෙකම තියෙනවා. ඒතර සමල්ලය බඹර දෙබර මේකේ වහලා උගේ ඒ තියෙන රේණු ටික ගෑවුනහම මේ ජායාංගේ එතකොට විකසනය වෙනවා. එතකොට වදමල කියන එක දිවිලිංගිකයි. ලිංග දෙකම තියෙනවා මේ මලේ. තව සල් මල එහෙමයි, නෙළුම් මල එහෙමයි, කතුරු මුරුංගා මල එහෙමයි. එතකොට මේ මලේ විකසනය වෙලා පළ හට ගන්න තත්වයටපත් වෙනවා. හැබැයි සමහර මල් තියෙනවා ඒකලිංගික. එතකොට ඒකේ තියෙන්නේ එක්ක ජායාංගේ විතරයි. එහෙම මලක් බඩ ඉරිඟු, පොල් ජායාංගේ විතරයි. හරි. එතකොට ජායාංග මල් කියන්නේ ගැහැණු මල්. සමහර ගස්වල මල් පිපෙනවා. ඒවට කියනවා පිරිමි මල් කියලා. දැන් විශේෂයෙන් වට්ටක්ක ගස්වල එහෙම. වට්ටක්ක ගස්වල ඔයගොල්ලෝ දැකලා තියෙනවා වට්ටක්ක වෙලා ගෙදර තියෙනවා මල් එනවා එක ගෙඩියක්වත් නැහැ. තියෙන්නේ මොන මල්ද? අනේ පිරිමි මල් විතරයි. එතකොට කොහොමද ගෙඩිය එන්නේ? එතකොට ඒකට අපි කියනවා පූමාංගය. පිරිමි මල් විතරයි. ඒකේ තියෙන්නේ. එතකොට ගෙඩිය එන්නේ නැහැනේ. ගස් ලැබු ගසුත් එහෙම වෙන්න පුළුවන්. එතකොට සමහර ගස් වර්ග තියෙනවා ජහයාංගයේ විතරක් තියෙන. ගැහැණු බව මල්. ගැහැණු මල්. සමහර ගස් තියෙනවා පූමාංගයේ විතරක් තියෙන පිරිමි ගස්. එතකොට මේ දැන් මේ පිරිමි ගසක මලක් ගැහැණු ගසක ගෑවෙන්න ඕන. ගැහැණු මලක ගෑවෙන්න ඕන. එහෙම ගෑවෙන්න බඹර දෙබර සමල්ලය වැනි උන් තමයි මේක විකසනය කරන්නේ. වෙනත් වෙලක් තියෙනවා නම් වට්ටක ගසක් ගැහැණු මල් තියෙන. තවත් එකක් තියෙනවා නම් පිරිමි මල් තියෙන. පිරිමි මලේ වහලා ගැහැණු මලේ වැහුවාම මේක ගානට විකසනය වෙලා ගෙඩියක් එනවා ඵලයක් හට ගන්නවා. ඕකන් දැන් නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ඒකයි මම දැන් මේ නිවැරදිව මේක තේරුම් කළේ. නැත්තම් මේක පටල ගන්නවා. මේක ටිකක් විද්‍යාත්මකයි. හරි? වැඩේ බොහොම පැහැදිලිනේ. හරි. එසේනම් අපි දැන් මේකේ ලකුණු දාන්න යන්නේ. දැන් ඔයා ඔය හරි ටික ඔක්කොම ගැන ගන්න. ගනින්න හරි ටික ඔක්කොම ගනින්න. ඊට පස්සේ අපි බලමු හරි ටික ගන්නට පස්සේ ඔයගලන්ට හරි කොච්චර එනවද කියලා. දැන් හරි ටික 1යි 2යි 3යි 4යි 5යි කියලා ගානට පිළිවෙලට ගනිනවා. හරි? හරි ටික ගානට ගනිනවා. ගන්නට පස්සේ හරි පහසුයි ඈ. කිසිම අමාරුවක් නැහැ. එතකොට මේකේ හරි 50ක් එන්න ඕන. ඉතින් බලන්න හරි 50න් ඔයාලට කීයක් ආවද කියලා. අපි හිතමු ඔයාලට හරි ආවා කියලා 36ක්. ඔයාලට ආවා හරි 36ක්. එතකොට දැන් හරි 50ක් නෙන්න ඕන. නමුත් දැන් 14ක්ම අඩු වෙලා. හරි? දැන් මේ 14ට අඩු වෙනවයි කියන්නේ ලකුණු 14ක් කපනවා ඔයාගෙන්. දැන් හැම කෙනාම එයා හරි ආපු ගාන ඔන්න ලිව්වා. දැන් ඔයාට දැන් මොකක් හරි බලාගෙනනේ මේක කරන්නේ. ඔයා ළඟ ප්‍රශ්න පත්‍රය තියෙනවා. ඉතින් හරි කියලා ලියන්න. ඒක යටින් ලියන්න එකතු කිරීම 50. මේ මගෙත් එක්කම ලියන්න හිමින් සැරේ. දැන් ඉතින් මුලින්ම ගන්න හරි ටික ටක් ගාලා. ගණනල ඉවර වෙලා දැන් හරි ගාන ලියනවා. ලියලා 50ක් එකතු කරන්න. 6.6යි 5යි 3යි 8යි 86යි. 86යි. දැන් ඒක උඩට ලියන්න 86 ඒ උඩට. හොඳට ගනිනවා ඈ. ගැල්ලා 86 කියලා ලියනවා. ඊළඟට මොකද කරන්නේ? දැන් ඔයා YouTube එකේ කමෙන්ට්ස් වලට යන්න එපා දැම්ම. ඒ කමෙන්ට්ස් වලට ගිහිල්ලා ලකුණු දාන්නේ ප්‍රශ්න පත්‍ර 3ම කරලා ලකුණු 300න් එන ගානයි. දැන් 86 කියලා එහෙම දාන්න යන්න එපා. හරි? දැන් මේ නිකන් උදාහරණයක් පෙන්නන්නේ. පොඩි උදාහරණයක් තමයි පෙන්නුවේ ඈ. හරි? ඉතින් දැන් ලකුණු දාන්න යන්න එපා. ලකුණු ටික එකතු කරගෙන ගානට තියාගන්න. අපි දැන් පරිසරයේ ප්‍රශ්න පත්‍රය කරලා ඉවරයි. අපි ඊළඟට යන්නේ ඇත්තටම සිංහල ප්‍රශ්න පත්‍රය සඳහා. ඒකට යෑමට පෙර අපි රසවත් ගීතයක් නරඹන්න ඔබට අවස්ථාව දෙනවා. හරි. අපි යමු ගීතයකට. හොඳයි මේ ගීතය ගැන ඔබට මම යමක් පැහැදිලි කරන්න ඕන. මේ ගීත ඇත්තරම දෙකක්. ඒතර මේ ගීත දෙක ගායනා කරන්නේ චූටි දුවනියක්. මුළු ලංකාවම දන්න මේ අක්ෂා චමුදි කියන දුවනිය. ඉතින් මේක ගායනා කරන්නේ ඇත්තරම සංගීත ප්‍රසංගයක නෙමෙයි. ඔබ දන්නෝ සිංහල සිනමාවට වැඩිපුරම ගීත ගායලා තියෙන අපේ ඒ ගීත රැජින ලතාවල්පොළ මහත්මිය ගියා ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ උපන්දින උත්සවය දවසේ ගෙදර.
ඒතකොට ඇන්ජලින් ගුණතිලක මහත්මියත් කියන්නේ ලතා වල්පොල මහත්මියට නොදෙවෙනිව සිංහල සිනමාවට අනුපමේය ගීත සමුදායක් ඉදිරිපත් කරලා තියෙන අපේ ඉතාමත් වටිනා කාන්තාවක්. ඉතින් ඇයගේ උපන්දිනය දිනේ තමයි මේ චූටි දුවනිය මේක ගායනා කරන්නේ. ඉතින් ඔබත් මේක හොඳට බලලා ලැජ්ජ බය නැතුව මෙවැනි ගීත ගායනා කරන්න පුරුදු වීම ඉතාම වටිනවා. පාසල්වල උදේ රැස්වීමේදී, පන්තිවල, ගෙදර ඕනනම් මෙවැනි එකක් කරලා මට එවන්නත් පුළුවන්. ඒක ලැජ්ජාව බය නැති කරගන්න ඕන මුලින්ම. ඊළඟට අම්මලා දැනගන්න ඕන දරුවන්ට මෙවැනි ගීත අහන්න දෙන්න. එතකොට මොකද අපේ මේ සිංහල භාෂ පෝෂණය වෙනවා. මේ භාෂයේ තියෙන වචන තමන්ගේ ශබ්දකෝෂයට එනවා. නේද? දැන් කාලේ යනව ටකා ටකා කියන ගීත නැතුව සමහර වචන හොයාගන්නත් බැහැනේ. ඒ සිංහල භාෂාවේ තියෙන ඒ හොඳ වචන වලින් සැදුම්ලත් ගීත ගොඩාක් තියෙනවා පැරණි. ඉතින් ඒ ගීත මේක මිලියන ගණන් බලලා තියෙනවා මිනිස්සු. මොකක් ඉතින් මිලියන ගණනක් බලන්නේ මොකක් හරි හොන හින්දානේ. සමහර කෙනෙකුට ඉතින් මේක ඇලර්ජික් වෙන්නත් පුළුවන්. එසේ අය අතාරින්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් අනිත් අය මේව බැලුවට කමක් නැහැ. ඉතින් මේක නම් අනිවාර්යෙන් පෙන්වන්න දරුවන්ට ඔබට ඇලර්ජික් වුණත් දරුවට හොද වෙන්නත් පුළුවන් ඈ. ඒක නිසා අනිවාර්යෙන්ම පෙන්වන්න. හොඳයි අපි ගීතයට යමු. දැන් නම කියන්න හොදා පොඩියක් ගහන්න. නායක කියන්න. අනේ නාමෙන් එක කියන්න. රෑදාවල්. ඒක ගන්න. රෑදාවල්. හොදා පොඩියක් ගහන්න. La
අපි යමු ඊළඟට සිංහල ප්‍රශ්න පත්‍රය සඳහා. හොඳයි අපි යනවා දැන් සිංහල ප්‍රශ්න පත්‍රයට. අංක 1 ඡේදය කියවා පිළිතුරු ඡේදයෙන්ම සොයා ලියන්න. ඡේදය කියවලා උත්තර ඡේදයෙන්ම ලියන්නලු ඔයාට. අප රිංගූ ගඟ අද්දර කැලේ එක පැත්තක අහස අල්ලන්නට මෙන් ඉහළ නගින්නේ කඳු ගැටයක් නිසාය. ඒ කඳු ගැටය මුදුනේ දැවැන්ත කළු ගලක් ඇත. එය අපේ ගම දෙස බලා සිටින අද්භූත මිනිසෙකු වෙන්න. කුඩා කල මේ ගල් පර්වතය අප සිත බියෙන් තැති ගැන්වීය. හැන්දෑවට මේ ගල මුදුනට මලානික අවුරැල්ලක් වැටේ. ඒ රාස්සිගේ අව්වයයි වැඩිහිටියෝ කීහ. රාස්සි ඒ ගල මත්තෙහි වීවනා වේලන්නේ ඒ වේලාවට යයි ඔවුහු අපට කියා දුන්හ. ඒ නිසා අප කඳු මුදුන දෙස වැඩිපුර බැලුවේ නැත. වැරදිලාවත් බැලුවේ නැත්නම් අප තුළ ඇති වූයේ රාස්සිය දුටු හා සමාන තැති ගැන්මකි. එතකොට මේ සෝමවීර සේනානායක මහතාගේ ගඟ අද්දර කැලේ කියන කෘතිය උපුටාගත් කොටසක්. ඉතින් මටත් මතක් වෙනවා මම පොඩි කාලේ මොකද අපේ තාත්තගේ ගම පිළියන්දල අම්මගේ ගම හොරණ. ඒ හොරණ නිවාඩුවට ගියාම හැම පාසල් නිවාඩුවටම වගේ යනවා. කඳු තියෙනවා. මේ කන්දේ යනවා. කන්දේ ගිහිල්ලා උඩට කන්දේ නැග්ගාම තියෙනවා විශාල ගලක්. මාමලෑගේ ළඟම. ඉතින් ආයේ ගලේ ගිහිල්ලා ගල්ලන්නාසියම කඩලා කාලා ගොරක කාලා ඉතින් අපි එනවා. ඉතින් එහෙත් තියෙනවා ජනප්‍රවාදයේ මේ මෙතන හොල්මන් රාස්සියෝ ඉන්නෝ එහෙම කියලා. ඉතින් හරි බයයි මේ කන්දේ යනකොට. ඉතින් එහෙම අතීත සුන්දර අතීත කාලයක් ඇත්තටම ඉතින් මටත් තිබුණා. හරි. කෙසේ වෙතත් අපි දැන් එනවා පළවෙනි ප්‍රශ්නෙට. 1. කඳු ගැටය මුදුනේ තිබෙන්නේ කුමක්ද? කඳු ගැටය මුදුනේ තිබෙන්නේ කුමක්ද? පිළිතුර දැවැන්ත කළු ගලක්. හැබැයි දරුවෝ කළු ගලක් කියලා ලිව්වොත් වැරදි. ගලක් කියලා ලිව්වත් වැරදි. දැවැන්ත කළු ගල තියෙන්නම ඕන. ගල මුදුනට මලානික අවුරැල්ලක් වැටෙන්නේ කුමන වෙලාවටද? ඔව් කුමන වෙලාවටද කියන එක ඡේදේ තියෙනවා. එතකොට අවුරැල්ලක් වැටෙන්නේ කුමන වෙලාවටද කියලා ඔයාගෙන් අහනවා. හැන්දෑවට. පිළිතුර හැන්දෑවට. හැන්දෑවට මලානික. දැන් ඔයා මේක සැන්දෑවට ලිව්වොත් වැරදි. ඇයි පිළිතුරු ඡේදයෙන්මනේ ලියන්න තියෙන්නේ. ඡේදයේ තියෙන්නේ හැන්දෑවට. එහෙනම් හැන්දෑවට. හරි දැන් හරියක් දාගන්න. දැවැන්ත කළු ගලට එක හරියයි. හැන්දෑවට එක හරියයි. අංක 3 මෙම වචනවලට විරුද්ධ පද ලියන්න. පහළ. එතකොට පහළ කියන එකේ විරුද්ධ පදය ඉහළ. බසින්නේ. බසින්නේ කියන එකේ විරුද්ධ පදය නගින්නේ. බසින්නේ නගින්නේ. දීර්ඝ පාපිල්ලක් සහිත වචනයක් ලියන්න. දීර්ඝ පාපිල්ලක් සහිත වචනයක්. අපි බලමු වචන කොච්චර මේකේ තිබුණාද. වචන 3ක් තිබිලා තියෙනවා. එකක් රිංගූ හරියක් දාගන්න. අනික අද්භූත හරියක් දාගන්න. අනික වූයේ හරියක් දාගන්න. හැබැයි එක හරියයි ඈ. දැන් 3ක්ම ලිව්වොත් එකක්වත් නැහැ. දෙකක් ලිව්වත් එකක්වත් නැහැ. වචන යක් ලියන්න ගොහම එකක් ලියන්න. දැන් ඔය තුනෙන් එකක් තියුණොත් එක හරියයි. අංක 5. ඉහත ඡේදය උපුටාගත් පොතේ කතුවරයා කවුද? කතුවරයා කවුද? සෝමවීර සේනානායක මහතා. සෝමවීර සේනානායක මහතා. අංක 2. නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනයේ යටින් ඉරක් අඳින්න. මේ සිංහල ප්‍රොනවුන්සියේෂන් හරිම අමාරු දෙයක්. ඒක හැමෝටම කරන්නත් බෑ. හරි? නේද? තාලුජ, මුද්දජ, දන්තජ රටේ නැති අකුරු ප්‍රමාණයක් නිතින් තියෙන්නේ. බලමු අපි පළවෙනි එක උච්චාරණය කළා. ഘോഷාව. මොකද්ද වචනය? හොඳට උච්චාරණය කරලා පුරුදු වෙන්න. ഘോഷාව. මහා ප්‍රාණග මුදජ ෂ. දෙවෙනි එක ഘോഷාව. ഘോഷාව. දැක්කද? ඒක නිකන් ගෝ. අරක ගෝ. අරක ගෝ. අරක ගෝ. අනිකත් තාලුජ ෂයන්නෙන් තියෙන තුන්වෙනි එක.
ഘോഷාව ഘോෂාව දැක්ක තාලුජස පොඩ්ඩක් පහලින් කියවෙනවා. හරි? તો තාලුජ අකුරු සිංහල හොඩියේ තියෙන එකයි. තාලුජ ෂ විතරයි. මුදජ අකුරු හතරයි. ෂ න ල ලු මුදජ අකුරු හතර. එතකොට මෙතනින් මොන ഘോഷාව දෙන්නේ? ඔව්. පිළිතුර අංක 1. පිළිතුර අංක 1. අපි එනවා දෙකට. තෘෂ්ණාව ඊළඟ එක තෘෂ්ණාව ඊළඟ එක තෘෂ්ණාව. ඉතින් පිළිතුර අංක 2. ඊළඟ අපි එනවා අංක 3ට. කෘත්‍රීම දීර්ඝ ස්පෙල්ලක් තියෙනවා. කෘත්‍රීම අනික කෘතිම අනික කෘතිම අනිත් එක කෘත්‍රිම කෘත්‍රිම කෘතිම සාමාන්‍යයෙන් කිව්වොත් කෘතිම. එහෙමනම් පිළිතුර 3 අංක 4ට එනවා අපි. නිදානය නිදානය නෝම ඒ කියන්නේ සාමාන්‍ය දන්තද දයන්න කියවෙන්නේ නිදානය. ඊළඟ එක නිධානය නිධානය ද මහ ප්‍රාණ කළා කියවන්න. ඊළඟ එක නිදානය නිදානය නිකන් ඉතින් නිදාගෙන ණය වෙලා වගේ. හරි? එහෙමනම් පිළිතුර දරුවනේ 2 නිධානය. අර සිංහල චිත්‍රපටයකුත් තියෙන්නේ 4 මහා නිධානය කියලා. ඒ වගේ නිධානය. හොඳයි. අංක 3 සමානාර්ථ පද වරහන් තුලින් තෝරා ලියන්න. වාට කියනවා අහසට සමාන පදයක්. ඉතින් ඔයා රටේ නැතිව මෙතන ලියන්න එපා. අහස, ගුවන, අඹර, නබෝ ගැබ ඕවා ලියන්න යන්න එපා. තියෙන එකක් ගන්න. මොකක්ද එහෙනම්? නේද? නැත්තම් ගගනත් කියලා ලියයි. අහස, ගුවන. පිළිතුර ගුවන. කඳු. කඳු වලට ගොඩක් නම් උගන්වලා තියෙනවානේ. ගිරි, ගිර, හෙල්, ශිඛර ඒවා. එහෙනම් මෙතන පිළිතුර කඳු වලට ගිර. අංක 3 අලුත්. අලුත් කියන එකට මෙතන දීලා තියෙනවා පදය නවීන. පිළිතුර නවීන. අංක 4 දූපත කියන එකට මෙතන දීලා තියෙනවා දිවයින. දිවයින. පහත සඳහන් නාමපද සුදුසු පරිදි වෙන් කර ලියන්න. දැන් ඔයා මෙතනින් තෝරගන්න ඕන පුද්ගල නාම, පුද්ගලයන්ට කියන නම්, ඊළඟට ස්ථාන නාම ඒවා, ඊළඟට සත්ව නාම ඒවා, ඊළඟට ද්‍රව්‍ය නාම. අපි බලමු පුද්ගල නාම. ළමයා. ළමයා ලියලා තිනව නම් හරියට දාගන්න ඈ මුදජල. දැන් ළමයා ඒ රෝ එකේ කොලම් එකේ දෙකට ලිව්වත් හරි ඈ. එකට ලිව්වත් හරි, දෙකට ලිව්වත් හරි. ඊළඟ එක රුවන්. රුවන් තව හරියක් දාගන්න. ඊළඟ ස්ථාන නාම. මොකක් හරි ස්ථානයකට කියන නම. කොළඹ. කොළඹ හරි දාන්න. පාසල. දැන් ওই දෙක මාරු කරලා උතන ස්ථාන නාමයට ඇත ලිව්වත් හරි ඈ. ඊළඟ සත්ව නාම. හරකා. දැන් හරක පහලින් ලිව්වට ප්‍රශ්නයක් නැහැ. හාවා. හාවා උඩට ලියලා හරක පහල ලිව්වට ඒත් හරි ඈ. ඊළඟ ද්‍රව්‍ය නාම දෙකක් තියෙනවා. ද්‍රව්‍ය නාම දෙක බෝලය. අනික මේසය. හරි. අපි යනවා පස්වෙනි ප්‍රශ්නය. සුදුසු විරාම ලකුණු යොදන්න. ආයුබෝවන් ගුරුතුමී කියනකොටම මේක නිකන් උපුටා ගැනීමක් අරන් තියෙන පොතේ. යුගල උඩුකමා. එක හරියයි. හරි දෙකයි. යුගල උඩුකමා දෙක අසලින් පොඩි හරි දෙකක් දාගන්න. ඊළඟට පොඩි එනවා තැති ගැම්මක්.
ඒ කියන්නේ පොඩි දැන් අපි ඕක හර්ෂාදී ලකුණ ගන්නවා විශ්මයට. පොඩි විශ්මයක් නේ ආයුබ ගුරුතුමී එනකොටම ළමයි බය වෙලා ආයුබෝවන් ගුරුතුමී කියනවා. එතකොට හර්ෂාදී ලකුණ. හරි හර්ෂාදී ලකුණ. නැත්තම් තිත්තුල කියනවා. දැන් තව හරියයි. එතකොට හරි 3යි ඈ. යුගල උඩු කොමාණ්ඩ දෙක 2යි හර්ෂාදී ලකුණට 1යි 3යි. කුඩා කාලේ ගමේදී දුටු බලිතොවිල් ජන ක්‍රීඩා විශේෂ උත්සව ඇය සිතින් මවා ගත්තාය. හරි. එතකොට මෙතන බලිතොවිල් කියන තැන තොවිල් වලට එක හරියයි. ජන ක්‍රීඩා කියන තැනට එක හරියයි. ගත්තාය කියන අවසාන තිත අවසාන තිතට එක හරියයි. දැන් හරි 3යි. හරි 3යි ඈ. පහත වචන නිවැරදිව ගලපා වාක්‍ය සකස් කරන්න. හිරු බබලන්නට බැස යන රත් පැහැයෙන් විය. එhmenan පිළිතුර අපි යමු. බැස යන හිරු රත් පැහැයෙන් බබලන්නට විය. බැස යන හිරු රත් පැහැයෙන් බබලන්නට විය. අවසාන තිත අනිවාර්යෙන් ඕන. අවසාන තිත නැත්තම් වැරදි ඈ. වචන එකක් හරි මාරු කරන්න බෑ. බලන්න මුලට බැස තියනවද කියලා එකට. ඔන්න අංක දාගන්න. බැස 1, යන 2, හිරු 3, 4 රත්, පැහැයෙන් 5, බබලන්නට 6, විය 7. ගානට පිළිවෙලට අංක දාගත්තා නම් ඒ අංක 7ට ගානට ඒ අංකයට ගැලපෙන වචනේ තියෙන්න ඕනේ. එකක් හරි මාරු වුණොත් වැරදි ඈ. කරන්න දෙයක් නැහැ. පහසුය යන්ත්‍ර සූත්‍ර නිසා නවීන භාවිතය වැඩ කියන එකේ. හරි. ඔව්. එතකොට අපි බලමු පිළිතුර. නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතය නිසා වැඩ පහසුය. නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතය නිසා වැඩ පහසුය. නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතය නිසා වැඩ පහසුය. හරි. ඒකෙත් ඕන නවීන 1, යන්ත්‍ර 2, සූත්‍ර 3, භාවිතය 4, නිසා 5, වැඩ 6, පහසුය 7, තිතත් 1 ඕනනම් 8යි. තියෙනවා නම් හරියක් දාගන්න. තම පොඩි වැරද්දක් දාගන්න. මොකද ඔකට වැරද්දක් දාගත්තයි කියලා ප්‍රශ්නයක් නැහැ නේ ඉතින් නේද? මේ ඇඟෙන් කැල්ලක් ගලවලා යන්නේ නැහනේ. පසු කාලීනව මේවා කළා පුරුදු වෙලා හරියටම ලියන්න පුරුදු වෙන්න. ඉතින් බොරුවට හරි දාගන්නවට වඩා හොඳයි සත්‍ය වසන් කළා වැරදි නම් වැරද්ද දාන එක. ඊළඟට කුරුටුගී සීගිරියේ ලිවි ඇත කැටපත් පවුරේ. කොහොමද මේක හැදෙන්නේ? සීගිරියේ කැටපත් පවුරේ කුරුටුගී ලියවි ඇත. සීගිරියේ කැටපත් පවුරේ එතකොට සීගිරිය 1 කැටපත් පවුරේ 2 කැටපත් 2 පවුරේ 3 කුරුටු 4 ගී 5 ලිය 6 වී 7 ඇත 8 තිතත් 1 ඕනනම් 9යි. එතකොට සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගී ලියවි ඇත. හරියට දාගන්න. මේකේ තව එකක් හැබැයි හදන්න පුළුවන් මට දැන් පෙවුන්නේ කුරුටු ගී සීගිරියේ කැටපත් පවුරේ ලියවි ඇත. මුලට කුරුටු ගී දාගෙන හදන්නත් පුළුවන්. කුරුටු ගී සීගිරියේ කැටපත් පවුරේ ලියවි ඇත. කිව්වත් සාමාන්‍යයෙන් හරි. අර ප්‍රධාන උත්තරේ තමයි සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගී ලියවි ඇත කියන එක තමයි හොඳ. කුරුටු ගී එතන අර පොඩි කුරුටු ගී කියනකොට පොඩි නැවතීමක් තියෙනවනේ. ඒක හින්දා ඒකත් ඉතින් සාමාන්‍යයෙන් හරි. හරි.
එනවා ඊළඟ එකට. පහත වචන වලට ගැලපෙන යුගල පද වරහන් තුලින් තෝරා ලියන්න. හරි. වතු පිළිතුර වතු පිළිතුර පිටි. පොත් පත්. සිරිත් විරිත්. අහල හැබැයි ඔයගලන්ට ඕක හදන්න කියලා මැසේජ් දාලා තිබුණා. දැන් හදලා නැතුව මූදජ ලිව්වනම් වැරදි. අනිවාර්යෙන් වැරද්දා ගන්න මැසේජ් දාලා තිබුණා. ඉතින් ඒක හින්දා ඒක හදලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා හිතලම අහලා පහලා ලියන්න ඕන. දන්තද? පේපර් එකේ පොඩි printing mistake එකක් කියලා. හැබැයි ඉහළ පහළ කිව්වොත් නම් මූදජ. ඉහළ මූදජලා යන්න. පහළ මූදජලා යන්නේ. බලන්න සිංහල වෙනස් වෙන හැටි. ඉහළ පහළ ඒ දෙකම මූදජ. නමුත් අහල පහළ දෙකම දන්තජ. හරි 4යි ඈ. පහත අතෑසි ප්‍රශ්න වලට පිළිතුරු කොටුව තුල ඇති අකුරු වලින් තෝරා ලියන්න. මහා ප්‍රාණ අක්ෂරය කුමක්ද? වගෙන් අහනවා මහා ප්‍රාණ අක්ෂරය. එතකොට මේකේ මහා ප්‍රාණ අක්ෂරයක් තියෙනවා. මොකක්ද වගේ? ද දවල අන්නේ වගේ නෝ. දවල පත්‍රිකාව. ධනුෂ්ක බර කළා අකුර කියවන්නේ. සංඥක අක්ෂරය කුමක්ද? සංඥක අක්ෂරය කුමක්ද? සංඥක ද. සඳ දැක්කා. සඳ නහයෙන් කියවෙන්නේ ද සඳ. ඒ වගේ. මූදජ අක්ෂරය කුමක්ද? මූදජ අක්ෂරය කුමක්ද? මූදජන. මූදජන. ණය ඒ වගේ. අංක 9. නූල් බැඳි අහස් යානාව. ප්‍රස්ථා පිරුළු. නූල් බැඳි අහස් යානාව. පිළිතුර සරුංගලය. නූල් බැඳි අහස් යානාව සරුංගලය. ඉනේ තිබෙන ලිය. මොකද්ද? ඉනේ තිබෙන ලිය හැඹිලිය. ඉනේ තිබෙන ලිය හැඹිලිය. අපි එනවා ඊළඟ එකට අංක 10. කටුස්සාගේ කරේ මොනවද බැඳලා තියෙන්නේ? ඈ කටුස්සාගේ කරේ රත්තරන්. කටුස්සාගේ කරේ රත්තරන් බැඳා වගේ. රත්තරන් තිබුණොත් හරි ඈ නැත්නම් අනිවාර්යෙන් වැරදි. එක පොත්වල එක එක ඒවා තියෙනවා. නමුත් මේ ගුරුවත් පොතේ තියෙන එකම ඕන. ඉඟුරුදී මිරිස්. පිළිතුර මිරිස්. ආණ්ඩි 7 දෙනාගේ කැඳ හැලිය. වචන දෙකක් ඕන. සංඥකද මූදජල. සංඥකද මූදජල. කැඳ හැලිය. හරි. අපි එනවා ඊළඟ එකට. පහත ඉරියැඳි අකුරට අදාළ පිල්ලමේ නම ලියන්න. කාලය. එතකොට කාලය කියන්නේ අහනවා ඔයාගෙන් පිල්ලම මොකද්ද කියලා. මොකද්ද පිල්ලම? දරුවෝ ඇල පිල්ල. ඊළඟ ගෘහය මොකද්ද? පිල්ල. ගැට ඇද පිල්ල. දැන් අර ඇල පිල්ල කියන එකට ඇලය කියලා ලිව්වොත් හරියන්නේ නැහැ, වැරදි ඈ. කරන්න දෙයක් නැහැ. නියම වචනේ ලියන්න ඇල පිල්ල. ගෘහය ගැට ඇල පිල්ල. සමහර අය එක කෙටි කරලා ලියනවා ගැට පිල්ල කියලා. ඒත් හරි. ගැට පිල්ලත් හරි දාගන්න. පෞද්ගලික. ගයනු කිත්ත. පෞද්ගලික ගයනු කිත්ත. ඊළඟට සීතල කියන එකේ පිට එනවා දික් ඉස්පිල්ල. දික් ඉස්පිල්ල. එහෙම නැත්නම් දීර්ඝ ඉස්පිල්ල. දීර්ඝ ඉස්පිල්ල කිව්වත් හරි ඈ. දික් ඉස්පිල්ල නැත්නම් දීර්ඝ ඉස්පිල්ල. දෙකෙන් එකකට හරි දාගන්න. දෑකැත්ත කියන එක. දෑකැත්ත. දික් ඇද පිල්ල. දික් ඇද පිල්ල. එහෙම නැත්නම් දීර්ඝ ඇද පිල්ල.
දීර්ඝ ඇදපිල්ල. දැන් සමහර අය ඔක කෙටි කරලා ලියනවා දික් ඇදය කියලා. දික් ඇදය. දික් ඇදයත් හරි දාගන්න. සමහර අය ලියනවා දීර්ඝ ඇදය. දීර්ඝ ඇදය කිව්වත් හරි දාගන්න. ප්‍රශ්නයක් නෑ. උඩ එකේ දික් ඉස්පිල්ල කියන එක දික් ඒක නම් මුකුත් කරන්න බෑ. එහෙම තමයි. යට එකේ විතරයි ඈ දික් ඇදපිල්ල, දීර්ඝ ඇදපිල්ල, දික් ඇදය, දීර්ඝ ඇදය. එතකොට මේ හැම එකටම එක හරියයි ඈ. දැන් මේ උත්තර දෙකක් දාලා තියෙන්නේ හරි දෙකක් දාන්න නෙමෙයි. එක එක්කෙනා එක එක ඒවා ලියන නිසා. එහෙනම් හරි දෙයක් හැම දාගන්න එපා. අපි එනවා ඊළඟ අවසාන ප්‍රශ්නය රචනාව අංක 12. උදෑසන. දැන් මේ උදෑසන කියන මාතෘකාව ඇත්තටම දැන් මේ රචනාවක් ලියනකොට ඉස්සෙල්ලා කාලය තේරුම් ගන්න එපා. වර්තමානද අතීතද අනාගතද කියලා කාලය තේරුම් ගන්න ඕන. දැන් උදෑසන, මගේ මව, මගේ ගුරුතුමිය, පොල් ගස ඔයගේ මාතෘකා අනිවාර්යෙන්ම වර්තමාන කාල ලියන්න ඕන. දැන් මගේ ගුරුතුමිය ගැන ඔයාට රචනාවක් ආවොත් ඔයාට ලියන්න බෑ මගේ ගුරුතුමිය මට හොඳ හැටි අකුරු කියලා දුන්නාය. එතකොට ඒක අතීත කාල වෙලා. එතකොට වැරදි. මොකද කාලය සඳහන් වෙන්නේ නැත්නම් යම් මාතෘකාවක අනිවාර්යෙන් වර්තමාන කාල වෙන්න ඕන. පොල් ගස. පොල් ගස තාල වර්ගයට අයත් ගසක් ලෙස හැඳින්වුවාය. සැඳින්වුවේය. අතීත කළා ලියන්න බෑ. ලියපු ගමන් වැරදි. ඉතින් ඒ වගේ. එහෙනම් උදෑසන ගැන ඔයාලට මෙහෙම හිතන්න පුළුවන්. ළමයි පාසල් යන ඒවා, කුරුල්ලෝ ඉගිලෙන ඒවා, මාර්ග තදබදය, ගොවියෝ කුඹුරු වලට යන ඒවා. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. උදෑසනට තියෙනවා. පක්ෂීහු කෑම සොයා කූඩු වලින් ඉගිලී යති. හිරු කඳු මුදුනින් එබී බලයි. වර්තමාන වචන පහක් තියෙන්න ඕන හැබැයි. සුදු අතින් සැරසුණු ළමෝ පාසල් යති. හරි. මිනිස්සු ලහි ලහියේ වැඩ පොළවල් කරා ඇදී යති. අන්න ඒ වගේ ලියුවොත් වාක්‍ය හරි දෙකක් දෙනවා. හරි කීයක්ද? හරි දෙකක් දෙනවා. හැබැයි පිල්ලක් මොකක් හරි වැරදිලා නම් එක හරියක් කපා ගන්න වෙනවා. උත්තාක්‍යාතය ගන්නට තියෙන්න ඕන. ඒක වචන නම් ඒක වචන ආක්‍යාතයක්. යයි කරයි බලයි එහෙම. වර්තමාන නම් වර්තමාන බහුවචන නම් බහුවචන ආක්‍යාතය. යති කරති බලති සොයති පියාඹා යති ඒ වගේ ඈ ගියෝ ඒ වගේ අතීත කාල බෑ. අපි බලමු මේකේ මොකද්ද දාලා තියෙන්නේ කියලා. එතකොට උදෑසනට කඳු මුදුනින් හිරු කුමරා එබී බලයි. උදෑසනට කඳු මුදුනින් හිරු කුමරා එබී බලයි. හරි? එතකොට දැන් ඔයාම මේකම ලියලා තියෙන්න ඕනේ. උදෑසනට හිරු නැගෙනහිර ආසේ පායයි. හිරු කඳු මුදුලින් දීප්තියෙන් බබලයි. හිරු නැගෙනහිර අහසේ පායා එයි. ඒ වගේ ඕන එකක් හරිය. හරි දෙයක් දාගන්න. කුරුල්ලෝ කෑම සොයා කූඩු වලින් පියඹා යති. එතකොට කුරුල්ලෝ යති. යති කවුද පියඹා යති? කුරුල්ලෝ. උක්ත වෙනවා ගාන්න බහුවචන. ඈ ගියෝය කියලා එහෙම ලියන්න බෑ. නේද? කුරුල්ලෝ කෑම සොයා යති. වචන පහක් තිබුණොත් හරි කොහොම හරි. නැත්තම් පක්ෂීහු කෑම සොයා කූඩු වලින් ඉගිලී යති. කුරුළු කූජනය දසතින් ඇසෙන්නට වෙයි. ඊළඟට බෘංගසේනා මල්වල පැණි උරා බීමට පියඹා යති. ඒ වගේ ඕන අදහසක් ගන්න පුළුවන්. බලමු තුන්වෙනි එක මොකක්ද තියෙන්නේ කියලා. ටිකක් දික් කරපු වාක්‍යයක්. සුදු අතින් සැරසුන ළමයි කිරිකෝ ක්‍රෑනක් මෙන් පාසල් යති. කවුද පාසල් යති? ළමයි. උක්ත වෙන්නේ ළමයි. එහෙනම් හරි. දැන් මේකේ උපමාවකුත් දාලා ලස්සන කරලා ලියලා තියෙනවා. එතකොට හරි දෙකක් එනවා. එතකොට එහෙම උපමාවකුත් දාලා ලස්සන කරලා ලියනවා නම් ඇත්ත ශිෂ්‍යත්ව විභාගෙට ඔයගලන් ලකුණු 6ම ගන්න පුළුවන්. උපමාවක් දානවා කියන්නේ ළමයා හොඳට අදහස් තියෙන ළමෙක් කියන එක. එතකොට මේකේ උපමාව කිරිකෝ ක්‍රෑන උපමා කරලා තියෙන්නේ ළමයින්ට. ළමයි කියන කට්ටියට කිරිකෝ ක්‍රෑන උපමාවක් දාලා. දැන් කොක්‍රෑනක්නේ ලස්සන සුදු පාටයිනේ. ඉතින් ළමයිත් සුදු පාටයිනේ උදේට. ඒ වගේ නැත්නම් ඔයාට ඉතින් මේක එහෙම නැතුව ලියන්න තිබුණා. උදෑසනට ළමෝ
සුදු අතින් සැරසී පාසල් යති. ඒ වගේ ඕන අදහසක් ගන්න පුළුවන් ලකුණු දෙකයි. හරි. දැන් ඔක්කොම හරි ටික ගනින්න. මුලින් ඉඳලා ගනින්න. 1යි 2යි 3යි 4යි එහෙම කිය ගනින්න. තව අදහස් වලින් තව දේවල් ලියන්න පුළුවන් හැබැයි ඈ. හොඳට ගනින්න හරි ටික. හරි ටික ගන්නට පස්සේ අපි දැන් යන්නේ ලකුණු දාන්න. ඔව් අපි බලමු එතකොට යාගේ හරි කොච්චර තිබිලාද කියලා. මේකට එන්න ඕනලු හරි 54ක්. මේකට එන්න ඕනලු හරි 54ක්. එතකොට ගානට පිළිවෙලට ගැනලා දාන්න. අපි හිතුව මේ එක ළමයෙකුට 38ක් ඇවිල්ලා. එතකොට හරි 54ක් එනවා කියන්නේ 100 වෙන්න එකතු කරන්න හැමෝම ලකුණු 46ක්. එක වරදට එකයි කපන්නේ ඈ. එක වරදට එකයි කපන්නේ. දැන් ඔයා හරි ටික 1යි 2යි 3යි කියලා ගන්නනේ හොඳට. ගැනලා දැන් ලියා ගන්න මේ ප්‍රශ්න පත්‍රයක් දැන් තියෙනවා නම් ඒකේ ලියන්න නැත්නම් ඉතින් වෙන කොහේ හරි කොල කැල්ලක ලියන්න. ලියලා දැන් ඔන්න 46 ලියන්න. 46 ලියලා එකතු කරන්න. 8යි 6යි 14න් 4යි ඉතුරු 1යි 4යි 3යි 7යි 1යි 8යි 84යි. දැන් ලකුණු දානවා 84යි කියලා. දැන් ලකුණු 84යි කියලා දාලා ඊට පස්සේ දැන් මේක මුකුත් කමෙන්ට්ස් වල දාන්න අරෝමියෝ කරන්න මුකුත් හදන්න එපා. ඒකෙත් ලකුණු එහෙමම තියාගන්න 84යි කියලා. දැන් අපි පරිසර එකක් කළා ඒකෙත් ලකුණු තියාගත්තා 100ෙන්. අපි ඊළඟට දැන් සිංහල එක කරා ඒකෙත් ලකුණු තියාගත්තා. දැන් ප්‍රශ්න පත්‍ර දෙකයි ඈ. මේ තුනම එකපාර කරන්නේ. පන්ති වල නම් දින 3ක් කරන දේ මේක දවසින් පැය එකමාරෙන් දෙකෙන් එක වෙලාවෙන් ටක් ගාලා කරනවා. එතකොට මේ මීඩියා වලින් ඉගැන්වීම ඕගොල්ලන්ට ලොකු දැනුමක් කෙටි කාලයකදී ලබා ගන්න පුළුවන්. නමුත් මේක හදන කෙනාට සංසාරේ එපා වෙනවා. පණ යනවා කීපාරක් එඩිට් කරලාද ඉතින් මේව හදන්නේ. හරි මහන්සියක් වෙන්න වෙනවා. හරි. දැන් අපි ඊළඟට ගණිත ප්‍රශ්න පත්‍රයට යමු. හොඳයි. අපි දැන් එනවා ගණිත ප්‍රශ්න පත්‍රය සඳහා. හරි. හැමෝම ගණිතයේ ප්‍රශ්න පත්‍රය පෙරලා ගන්න. පහත සඳහන් සංඛ්‍යාවල සංඛ්‍යා නාමය ලියන්න. පහත සඳහන් සංඛ්‍යාවල සංඛ්‍යා නාමය ලියන්න. අංක 1 217. එතකොට මේක කියවෙන්නේ 217 කියලා. නමුත් දා ලියුව ගම වැරදි. මොකද මේ සිංහල භාෂාවේ විශේෂයෙන් ඉලක්කම් වල කියන විදිහයි ලියන විදිහයි ಜಾති දෙකක්. දැන් 217. දැන් උදාහරණයක් මට රුපියල් 100ක් දෙන්න. අපි කතා කරන්නේ එහෙමනේ ගෙදර. මට 100ක් දෙන්න 100ක් දෙන්න. රුපියල් 100ක් දෙන්න ෆෝන් කාඩ් එකක් ගන්න. 100. නමුත් වැරදි. වෙලාව කීයද කියලා කවුරු හරි අහනවා. වෙලාව කීයද? අනේ වෙලාව 9යි. වෙලාව 9යි යන්නේ. අපි 9යි කියන්නේ නැහනේ. අන්න ඒ වගේ ටිකක් හරි භයානකයි ඈ ලියනකොට. 217 වචන දෙකට තියෙන්න ඕන. 10 එකක් 7 එකක් කැඩුවොත් ඒත් වැරදි. දා ලිව්වත් වැරදි. 217. හරි දාගන්න වැරදි. උත්තරේ හදාගන්න. 812. දැන් මේක 12 කියලා ලිව්වොත් වැරදි. 12 හා ලියන්න එපා. ලයන දන්තද ලිව්වොත් වැරදි. දයන්න ලයන්න මූදජ. 812. ඊළඟ 587 ඉලක්කමින් ලිවීම. 587. ඊළඟ 908. 908. හැම එකටම හරිය දාගන්න. අංක 3. හිස්තැනට අදාළ පෙර සංඛ්‍යාව හා පසු සංඛ්‍යාව ලියන්න. පෙර පසු ලිවීම 104 ගාවට එක හරියයි. 106 ගාවට එක හරියයි. 898 ගාවට එක හරියයි. 889ට පසු සංඛ්‍යාව වෙන්නේ 900. 900ට එක හරියයි. සංඛ්‍යා රටාවේ හිස් තැන් පුරවන්න. එතකොට මේකේ තියෙන්නේ හිස් තැන් කියලා. දැන් සමහර අයගේ මේක එක ඉරයි වැදිලා තිබුණේ කමාවක් නැතුව.
දැන් හිස් තැන පුරවන්න කිව්වොත් ඔයා එකයි ලියන්න ඕන. හිස් තැන නෙමෙයිනේ අහන්නේ බහුවචනනේ. ඒකින්ද උත්තර දෙකක් අනිවාර්යෙන් දාලා තියෙන්න ඕන. උත්තර දෙකක් නැතුව ඉතින් මේක තුනේ රටාවනේ. 3 6 9 12 15. ඉතින් 12ට එක හරියයි. 15ට එක හරියයි. හරි දෙකක් දාගන්න. දෙක උත්තරය ලියලා තිබුණොත් එක හරියයි. ඒක කරන්න දෙයක් නැහැ. හිස් තැන් කියලානේ තියෙන්නේ. ඊළඟ 48 46 44 දෙකේ දෙක අඩු වෙනවා. 42 ඊළඟට 40. 42 ඊළඟට 40 හරි දෙකයි ඈ. දැන් එකක් ලියුවොත් එකක් දාගන්න ඒක කරන්න දෙයක් නැහැ. Taman සාධාරණ වෙන්නේ. ඉරියැඳි ඉලක්කමට අදාළ ස්ථානය හා ස්ථානියගේ සොයන්න. දැන් ඔයාගේ එකේ ඉරිය ඇඳිලා නැහැ කිව්වා ඒක මැසේජ් එකක් දාලා තියෙනවා. මේක ඇල්ල ඉරක් ගහලා සංඛ්‍යාව 870 ස්ථානය 10 ස්ථානය 10 ස්ථානය කහරියක් දාන්න ස්ථානීය අගය 70 ස්ථානීය අගය 70ට එක හරියක් දාගන්න ඊළඟ සිය ස්ථානය සියය ස්ථාන කිව්වත් හරිය සියය ස්ථානයත් හරි සිය ස්ථානය තමයි නියම වචනේ 700 දැන් 700ටත් එක හරියක් දාගන්න 700 විහිදුවා ලියන්න විහිදුවා ලියනවා කියන්නේ දරුවෝ මේවා කඩලා දාලා ලියනවා මේක හැදුන විදිය 400 400ට 20ක් 20ට 5ක් එක ස්ථානයෙන් 5යි 10 ස්ථානයෙන් 20යි 100 ස්ථානයෙන් 104ක් 400යි එහෙම තමයි අරන් තියෙන්නේ 400 එකතු කිරීම 20 එකතු කිරීම 5 හරි එකතු කිරීම තියෙන්න ඕන කොමා දැම්මොත් වැරදි ඈ 302 300 එකතු කිරීම බිංදු 2 එකතු කිරීම 2 එතකොටත් හරියක් දාගන්න දැන් මෙතනට එක බිංදුවක් එකතු කිරීම එක බිංදුවක් දැම්මොත් සාමාන්‍ය ඉතින් වැරදි මොකද 10 ඒක බිංදු දෙකක් එන්න එපා එක ස්ථානයකට නේ එක බිංදුවයි 10 ස්ථාන නම් දෙකයි ඒක නිසා ඉතින් දෙකක් තිබුණොත් හරි දාගන්න ඒක මට කියන්න අමාරු ඉතින් නේද ලකුණු ඉල්ලයි සමහර අනේ සර් දෙන්න පන්ති වල නම් ඉතින් දෙනවා පිළිතුරු ලියන්න කොටුවේ ඇති සංඛ්‍යා තුනම භාවිතා කර සෑදිය හැකි විශාලම සංඛ්‍යාව. ඔව් විශාලම සංඛ්‍යාව ලියන විශාලම ඉලක්කම ගන්න ඉතින්. මොකද්ද විශාලම 9 ඊළඟට විශාල එක 4 ඊළඟට බිංදුව 940. එම සංඛ්‍යා තුනම භාවිතා කර සෑදිය හැකි කුඩාම සංඛ්‍යාව 409. පිළිතුර 409. ඔබ සෑදූ විශාලම සංඛ්‍යාව හා කුඩාම සංඛ්‍යාව අතර වෙනස බලන්න. වෙනස 531. ඒ දෙක අඩු කරලා ගන්න. 531. විසඳන්න හරිම පහසුයි. එකතු කරන්න 9යි 3යි 12න් 2යි ඉතුරු 1යි 6යි 7යි 8යි 4යි 2යි 6යි. 682. අංක දෙකත් එකතු කරන්න 905 අංක 3 322 ඊළඟ 329 මීටර හා සෙන්ටිමීටර කිරීම 520 ඔයා දන්නවා 520ට 5යිනේ එනම් මීටර 5යි සෙන්ටිමීටර 20යි. 5යි m 20යි cm. 5යි m 20යි cm. දැන් ඕක ලියලා තිබුණොත් මෙහෙම මීටර 5 සෙන්ටිමීටර 20 කියලා සිංහලෙන් අනිවාර්යෙන් වැරදි දාගන්න. ඇයි වැරදි? සිංහලෙන් නෙමෙයිනේ දීලා තියෙන්නේ ඉංග්‍රීසි අක්ෂර වලින්නේ. සම්මත සංකේත වලින් දීලා තියෙන්නේ. cm නේ තියෙන්නේ. එතකොට ඔයාට මේ මීටර කියලා සිංහලෙන් ලියන්න බෑනේ. අනිවාර්යෙන් වැරදි ඈ. 705. 7යි m 5යි cm. 7යි m 0.5යි cm. හැබැයි බිංදුව නැත්තම් වැරදි ඈ. 7යි m 0.5යි cm. 185. 1යි m 85යි cm. 1යි m
85යි cm. පහත රූපවල භාගයක් පාට කරන්න. දැන් කොටස් හතරක් පේනකොට භාගයක් කියන්නේ කොහෙන් හරි කෑලි දෙකක් පාට කරන්න. කොහෙන් හරි. දාගන්න හරියක්. දෙකක් පාට කළොත් හරි. පාටම ඕනේ නැහැ. ඉතින් නිකන් මොන හරි රටාවක් අඳින්න ඉරි කෑලි ටිකක් ගහන්න ඕන එකක් හරි. ඒකෙත් හතරෙන් දෙකක්. කොහෙන් හරි දෙකක් පාට කළොත් හරි. පහත රූප වලින් කාලක් පාට කරන්න. දැන් හතරක් තියෙන තැනකින් කාලක් කියන්නේ එක කොටසයි. එකක් පාට කළ විට හරි දාගන්න. ඊළඟටත් කොටස් හතරෙන් එකයි. එකක් පාට කළ විට හරියක් දාගන්න. එකයි. ಗುಣ කිරීමට එනවා අපි. තියෙනවා ಗುಣ කිරීම සඳහා. 24 ಗುಣ කිරීම 5. බලමු 24 ගුණ කිරීම 5 120 120ට හරියක් දාගන්න. 70 ගුණ කිරීම 2 70 ගුණ කිරීම 2 140 140 හරි. 16 ගුණ කිරීම 6 96 96 තියෙනවා නම් හරියක් දාගන්න. දීර්ඝ ක්‍රමයට බෙදන්න. 5ට 5 ඒවා 1යි යටින් 5 ලිව්වා 5න් 5 බිඳුවක් ඉතුරුයි ඊළඟට 7 ගත්තා 0.7 0.7ට 5 ඒවා 1යි 5 ලිව්වා 7න් 5 2යි ඊළඟට 2යි 1යි 21 ගත්තා 21ට 5 වරක් 4යි 4 ලිව්වා ඉතුරු 1යි එහෙනම් පිළිතුර 114යි ඉතිරි 1යි දැන් මෙතෙන්දි බෙදපු විදිහ මම බලන්නේ නැහැ මම නෙමෙයිනේ බලන්නේ ඕගොල්ලෝමනේ දාගන්නේ හරි 114යි ඉතිරි එක තියෙන ඔක්කොම හරි දාගන්න බෙද විදිහ කෙසේ වෙතත් ඊළඟ දෙකට දෙකේවා 1යි දෙකෙන් දෙකක් බිඳුවයි බිඳුවයි 6 ලිව්වා 6ට දෙකේවා 3යි 6න් 6 බිඳුවයි ඊළඟ 5 ගත්තා 5ට දෙකේවා 4යි 5න් 4ක් 1යි පිළිතුර 132යි ඉතිරි 1 132යි ඉතිරි 1 ත්‍රිමාන හැඩ නම් කිරීම පහත රූප සටහන නම් කරන්න කියුබ් එකක් ඝනකයක් උඩින් බලන්න උඩින් බැලුවාම අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ප්ලෑන් එක කියලා ප්ලෑන් කියන්නේ ගෙවල් වල ඒ වගේ සැලැස්ම ඊළඟට ඉස්සරහෙන් බලන එකට අපි කියනවා ෆ්‍රන්ට් එලිවේෂන් එහෙම නැත්නම් ඉදිරි පෙනුම පැත්තෙන් බලන එක දාලා තියෙන්නේ side elevation එක side elevation පැති පෙනුම ඒකට හරියක් දාගන්න පැති පෙනුම ඊළඟ front elevation එක ඉදිරි පෙනුම ඒතර sides තුනක් තියෙනවා cube එකක ත්‍රිකෝණ ගණන ගණින්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි සිංහලෙන් 7 ලිව්වත් හරි සිංහලෙන් 7 ලිව්වත් හරි මේකෙත් 7 හොඳයි අපි දැන් ටිකක් මහන්සි යන්නත් එක්ක අපි තවත් ඉතාමත් මියුරු ගීතයක් යනවා ඔබ වැනි කුඩාම දරුවෙක් ආක්ෂාගේ වේදිකාවේ ගායන ආක්ෂා චමිදුගේ වේදිකාවේ ගායන ගීතයක් ඉතින් සමහර අය මට කියනවා එක්කෙනෙක් දෙන්නේ කිය කලාතුරකිය අනේ සර් ඔයා දාපු වැඩසටහනේ මේ අම්මා ටට්ටක් ගාලා ප්‍රශ්න පත්‍රය එහෙම බලාගෙන ගියා ගිහිල්ලා ඉවරලා ලකුණු ටිකක් දැම්මා මට මෙලෝ හසරක් බලා ගන්න බැරි වුණාලු ගීතයක්වත් පෙන්වුවේ නැහැලු ඉතින් එහෙම දෙමාපියොත් ඉන්නවා ලංකාවේ මම නම් කියන්නේ එහෙම කරන්න එපා දරුවට ඒකේ තියෙන සියල්ල පෙන්වන්න මොකද මේවැය නරක දේවල් දාලා නැහැනේ නේ සමහර අය ඩේටා පෙරේතකමට ඕක පෙන්වන්නේ නැහැ කවදාකවත් අධ්‍යාපනයේට විතරක් පෙරේතකම් කරන්න එපා අනිත් ඕන දෙයකට පෙරේතකම කරන්න අධ්‍යාපනයේට පෙරේත වෙන්න එපා කියලා මං කියනවා මොකද එහෙම පෙරේත වෙනවා නම් මේ මම රෑලි වෙනකන් නිදි මරාගෙන කට කඩාගෙන එඩිට් කරගෙන තව 3-4 දිනකුත් තියාගෙන වෙනත් අයත් මෙතන තියාගෙන ඉන්නේ වැඩ කරලා මේක මේ නිෂ්පාදනය කරගන්න පුදුම මහන්සියක් වෙලා තමයි ඔබට ඉදිරිපත් කරන්නේ ඉතින් ඒක හින්දා දරුවන්ට සියලු දේවල් එක පෙන්වන්න ඇත්තරම මම මේ කියන්නේ ඔක්කොටම නෙමෙයි 100ට එකක් විතර දෙනාට පෙරේත නොවි එක පෙන්වන්න ඕන වෙන දේවල් වලට ඕන තරම් පෙරේත වෙනවා ඩේටා පොඩ්ඩක් ගියයි කියලා ඔකට පෙරේතකම් කරන්න එපා ඇත්තටම හරි අපි යනවා මේ ආක්ෂා දුවගේ මේ මියුරු ගීතයට උන්නු කාලේ මොට තනිකමක්
17 සිසුන් කණ්ඩායමක් වඩාත් කැමති පළතුරු වර්ගයේ පිළිබඳව තොරතුරු පහත වගුවේ දැක්වෙනවා. අඹ 50යි, ඇපල් 20යි, පේර 30යි, කෙසෙල් 40යි, දොඩම් 30යි. ඉහත තොරතුරු තීර ප්‍රස්ථාරය නිරූපණය කරන්න. හොඳයි. අපි අඳිනවා ඉස්සෙල්ලාම අඹ ඇඳලා තියෙනවනේ 50. ඒකට හරි දාගන්න එපා. ඇපල් 20ට හරියක් දාගන්න ඇඳලා තියෙනවනේ. කොහොම හරි දල වශයෙන් 20 සීමාවට ඇඳොත් හරියයි. පේර 30යි. 30ක් කුසන ඇඳලා නම් හරියක් දාගන්න පේර 30 ගාවට. කෙසෙල් 40යි. කෙසෙල් 40 අසලට ඇඳලා නම් හරියක් දාගන්න. දොඩම් 30යි. දොඩම් 30ක් කුසට ඇඳලා තියෙනවා නම් දොඩම් වලට හරියක් දාගන්න. දැන් හරිය 4යි ඈ. වැඩිම සිසුන් ප්‍රමාණයක් කැමති පළතුර අහනවා. පිළිතුර අඹ. පිළිතුර අඹ. සමාන සිසුන් ප්‍රමාණයක් කැමති පළතුර කුමක්ද අහනවා. පිළිතුර පේර හා දොඩම්. පේර හා දොඩම්. මේක දොඩම් හා පේර කිව්වත් හරිය. කෙසෙල් වලට වඩා ඇපල් වලට කැමති ගණන. කෙසෙල් වලට වඩා ඇපල් වලට කැමති 20යි. 20ට හරියක් දාගන්න. 20යි. දැන් ප්‍රස්ථාරේ හරියට හරි ගියා නම් හරි 7යි. අංක 18. වෙලෙන්දෙකු ළඟ අමු අඹ 263යි, ඉදුරු අඹ 350යි. ඔහු ළඟ ඇති සියලුම අඹ හරි ලේසි එකතු කරන්න. පිළිතුර 613. පිළිතුර 613. ශාලාවක තබා ඇති පුටු ගණන 286යි. තැබිය හැකි මුළු පුටු 400යි. තව පුටු කොච්චර ඕනද අහනවා. එහෙනම් 400න් 286 අඩු කරන්න. පිළිතුර 114. වෙරළු ගෙඩි 70ක් 5 දෙනෙකු අතර සමසේ බෙදුවාම 70 දරුවෝ පහෙන් බෙදන්න. උත්තරය 14. තුනේ පිළිතුර 14. එක් පෙට්ටියක බිස්කට් 5යි. එවැනි පෙට්ටි 32ක බිස්කට් 32 පහෙන් වැඩි කරන්න. 160. කෝච්චියේ මගින් 435යි. දුම්රිය නැවතුමකදී 108ක් මේකෙන් බැස්සා. ඉතුරු ගාන අහනවා. එහෙමනම් 345න් 108 අඩු කරන්න. 237. මා ළඟ ඇති අඹ ගෙඩි 20යි. එමෙන් තෙගුණයක් තාත්තා ළඟ ඇත. මුළු අඹ අහනවා. 20 ඒවා 3ක් 60යි. 60 දාන්න එපා. 60ට 20 එකතු කරන්න 80. 60ට 20 එකතු කරන්න 80. හොඳයි. දැන් හරි ටික පිළිවෙලට ගනින්න. 1යි 2යි 3යි 4යි කියලා පිළිවෙලට ගනින්න. හරි පිළිවෙලට දැන් හරි ටික ගැන යන්න. අපි බලමු ඊට පස්සේ ඔයාට මේකේ කීයක් අමතර එකතු වෙනවද කියලා. කෙසේ වෙතත් එකක් වැරදුනොත් කපන්නේ එක ලකුණයි. ඔයාගේ වැරදි 8 නම් ඔයාට 92ක් එයි. ඉතින් ඒක අපි ගන්නෙ හරි ටික ඉස්සෙල්ලා ගනිනවා. ඉතින් සැරේ ගනිනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි කියලා එහෙම ගැන යනවා. අපි බලමු උදාහරණයක්. පැතුම් D15 කියන දරුවගේ හරි 43ලු. හරි 43ලු. ඔයා ගැන ගන්න හිමින් සැරේ. දැන් අපි මේ ගානට එකතු කරන ගාන අද ගණිතය සඳහා 55. sorry. එකතු කරන ගණන 55 නෙමෙයි 45. 45. ගැන්නාම එයාට ආවයි කියමුකෝ අපි 43ක්. එතකොට ඔයා එකතු කරන ගාන 45. ඔන්න එකතු කරාම එන උත්තරය 5යි 3යි 8යි 4යි 4යි 8යි 88. එතකොට එයාගේ ගණිතයේ ලකුණු 88යි. ඒකෙන් කියන්නේ ඇයි? එයා 12ක් වරද්දලා. 12ක් වරද්දලා. ඉතින් 88යි. බොහොම සාධාරණ ක්‍රමයකට ලකුණු දෙන්නේ. මට වාසිත් නෑ. පේපර් එක හදපු මට වාසිත් නෑ. ඔයාට වාසිත් නෑ. කාටක්වත් නෑ. බොහොම සාධාරණයි. මීඩියම් ෆේස් ලකුණු දීම. ඊළඟට දැන් කරන්න ලොකු වැඩක් තියෙනවා. දැන් මුලින්ම කරේ පරිසරය. ඒකේ ටික ටක් ගාලා ලියන්න කොල කෑල්ලක. පිටුමු 85යි කියලා. ඊළඟට කරේ සිංහල. ඒක ටිකක් ලියන්න ටක් ගාලා. ඒක හිතමු 86යි කියලා. එතකොට ගණිතය ටිකක් ලියන්න. ඒක හිතමු 88යි කියලා. දැන් ඔය තුනම එකතු කරන්නකො. ගානට එකතු කරන්න. දැන් එකතු කළාම එනවා
D15 පැතුම් 234. දැන් ඔයාට ලොකු වැඩක් තියෙනවා කරන්න. YouTube එකේ comments කියන box එකට දාන්න D15 පැතුම් 234 කියලා. එතකොට මේ ලකුණු මම පරීක්ෂා කරනවා D15 පැතුම් මේක කළාද කියලා. මම වගුවේ දාගන්නවා මගේ ළඟ තියෙන වගුවට මේක ඇඩ් කරනවා comments box එක ඇඩ් කරනවා ඇත්ත වගුවට ඇඩ් කරලා ඔයගොල්ලන්ට ඒවා දත්ත ලෙස ගබඩා කරලා තියෙනවා. පන්ති පටන් ගත්ත කාලෙක ඒවා පෙන්නනවා. එහෙම තමයි කරන්නේ. එතකොට කවුද පළවෙනි දෙවෙනි තුන්වෙනිත් කියලා තෝරගන්නවා. එතකොට D15 පැතුම් 234යි කමෙන්ට්ස් වලට දාන්න. ඒකම අලුත් දරුවෙක් නම් අලුත් දෙමාපියෙක් නම් මේක ඔබට හොඳයි කියලා හිතුනොත් මේක නරකයි කියලා හිතුනොත් නම් ඉතින් ඕනනම් subscribe නොකර ඉන්න. හොඳ නම් subscribe කරන්න. බොහොම මහන්සි වෙලා හදපු ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක්. subscribe කරන්න. එතකොට අපි හදලා දෙන අනිත් වීඩියෝත් ඔබට ලැබෙනවා. කැමති අය like එකකුත් දාන්න. bell එකත් ඕනනම් ඔබන්න. ඔබගේ යහළුවන්ට සියලු දෙනාටම නෑදෑ හිත මිතුරන්ට පාසල් වල අයට ෂෙයා කරන්න. ඒක ඊටාම මහඟු උපකාරයක්. එතකොට මටත් උපකාරයක් වෙනවා. මටත් උපකාරයක් වෙනවා කියන්නේ මට සල්ලි හම්බෙන්නේ නැහැ. ඇත්තටම ඉතින් මට ජනප්‍රියත්වයක් ලැබෙනවා. ඒක තමයි ලැබෙන එකම දේ. වෙන කිසිම දෙයක් නැහැ. ඒක ලැබෙනවා ජනප්‍රියත්වය ලැබෙනවා. හොඳයි. එහෙමනම් අපි අදට සමුගන්නවා. ලකුණු දැම්ම ඔක්කොම කරා. අපි නැවතත් මෙවැනි ඊටාම වටිනා ඉගෙනුම් වීඩියෝ සමග වැඩසටහනකින් මම ඔබව හමු වෙනවා. ඔබට සුබ දවසක්. දලදා සමිඳු පිහිටයි.